හරි. එතකොට දරුවනේ දැන් අද අපි බලමු 2018 නෙවෙයි 2020 නේ. අපි 2020 සාකච්ඡා කරමින් 2019 කරා මට මතක විදිහට. නෑ 2021 කරා. ඒතකොට 2020 පේපර් එකේ අපි බලමු මේ ප්‍රශ්නයට කොහොමද උත්තර ලැබෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට දීලා තියෙනවා මෙතන මේ A B C සහ D යනු P ගොනුවට අයත් මූලද්‍රව්‍යවල ක්ලෝරයිඩ් කියලා. හරි. එතකොට මෙම මූලද්‍රව්‍යවල පරමාණු ක්‍රමාංක 20ට අඩුයිලු. ඒ සීමිත ජලය ප්‍රමාණයක් සහ BCD වැඩිපුර ජලය සමග ප්‍රතික්‍රියා කරාම ලැබෙන දේවල් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මතකයි නම් මේ ප්‍රශ්නය ගොඩනගලා තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්නය ගොඩනගලා තියෙන්නේ 5 වෙනි කාණ්ඩය ඊළඟට 6 වෙනි කාණ්ඩය මෙන්න මේගොල්ලන්ගේ ඔන්න අපිට 4 වෙනි කාණ්ඩයටත් යන්න පුළුවන්. 4 වෙනි කාණ්ඩය මෙන්න මේගොල්ලන්ගේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය කියන කොටස පදනම් කරගෙන ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය මේක ඔයගලන්ට P ගුණුවේ හම්බෙන කොටසක්. හරි? ජල විච්ඡේදනය. මෙන්න මේ කොටස පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්නය ගොඩනගලා තියෙන්නේ. දැන් එතකොට මේක අපි බලමු. මේක දීලා තියෙනවා කැපිටල් A. හරිද? එතකොට P එක ඵල ගැන තමයි මේක දීලා තියෙන්නේ. කැපිටල් A සම්බන්ධයෙන් දීලා තියෙනවා ප්‍රබල ඒකභාස්මික අම්ලයක් ලැබෙනවලු. ඊට අමතරව ජාල සහ සනුජ ව්‍යුහයක් ඇති සංයෝගයක් ලැබෙනවලු. කැපිටල් B සම්බන්ධයෙන් දීලා තියෙනවා රතු ලිට්මස් නිල් ගන්වන වායුවක්. ඒ කියන්නේ රතු ලිට්මස් නිල් ගන්වන වායුවක් නම් එයා මොකක් වෙන්න ඕනේද? එයා මේ අපි කියනවා බාස්මික වායුවක් වෙන්න ඕනේ. එහෙනම් B ගෙන් බාස්මික වායුවක් ලැබෙනවා. ඊට පස්සේ C වලට ගියපුවාම ප්‍රබල ඒක බාස්මික අම්ලයක්, ඊට පස්සේ ත්‍රිබාස්මික අම්ලයක් දෙකක් ලැබෙනවා. ඊට පස්සේ D වලට ගියාම ඔයගලන්ට කියනවා කලිල ඝනයක් ලැබෙනවලු. ඒ වගේම ප්‍රබල ඒක බාස්මික අම්ලයක් ලැබෙනවලු. වගේම තව වායුවක් ලැබෙනවලු. හරි. දැන් මේ ටිකේ අපි උත්තර වලට යන්කෝ බලන්න. A B C සහ D මේ ටික බලන්නකෝ. දැන් මේකේ කියන දේවල් දිහා බැලුවහම ඕගොල්ලන්ට පේන්න ඕනේ අපි දැන් අපි කිව්වනේ මේකෙන් තමයි මේ ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නේ කියලා. හරිද? එතකොට හතරවෙනි කාණ්ඩයේ යටතේ අපි කතා කරන ක්ලෝරයිඩ් වෙන්නේ සිලිකන් ක්ලෝරයිඩ්. මෙයා ගැන තමයි කතා කරන්නේ. ඊළඟට පස්වෙනි කාණ්ඩයට එනකොට අපිට හම්බ වෙනවා NCl3 ඊළඟට PCl3 සහ PCl5 මෙන්න මේ කියන කට්ටිය අපිට හම්බ වෙනවා. ඊළඟට 6 වෙනි කාණ්ඩයට යනකොට අපිට හම්බ වෙන්නේ Cl2. මෙන්න මේ ටිකනේ හම්බෙන්නේ. දැන් මේකේ මොනවත් දන්නේ නැති වුණත් උත්තර තෝරන්න පුළුවන්. හරිද? මේක කියනවා පළවෙනි එකේ මෙහෙම මොකක්ද කියන්නේ? ජාල සහ සංයුජ ව්‍යුහයක් ඇති සංයෝගයක් ලැබෙනවාලු. ප්‍රබල ඒක බාස්මික අම්ලයකුත් ලැබෙනවාලු. හරිද? ඊට පස්සේ කියනවා බාස්මික වායුවක් ලැබෙනවාලු. දැන් මේ ටික දිහා බැලුවහම බාස්මික වායුවක් දෙන්න පුළුවන් එකම එක්කන මෙයානේ. මෙයානේ බාස්මික වායුව දෙන්න පුළුවන්. එහෙනම් B කියන්නේ කවුරු වෙන්න ඕනේද? NCl3. මොකද බාස්මික වායුවක් දෙන්නේ බාස්මික වායුව අපි දන්න විදිහට ඇමෝනියම්. එහෙනම් මෙයා තමයි ඔය B කියලා කියන්නේ. ඊට පස්සේ C සහ D වලට එන්නකො. හරිද? අපි එතනත් බලමු නිකන් අපි කියන්නේ මේක තෝරන විදිහ. හරි? ඒ කියන්නේ ඔක්කොම ලියන්න නැතුව උත්තර තෝරන්න පුළුවන් අපිට. ඊළඟට මේක කියනවා කලිල ඝනයක්. ඔයගොල්ලන් කලිල ඝනයක් ඉගෙනගෙන තියෙනවා ඒ තමයි සල්ෆර්. කලිල ඝනයක් ඉගෙනගෙන තියෙනවා සල්ෆර්. එහෙනම් B කියන්නේ Cl2 වෙන්න ඕනේ. B කියන්නේ Cl2 වෙන්න ඕනේ. හරි? දැන් ඉතුරු වෙලා ඉන්නේ මේ තුන් දෙනානේ. ඊට පස්සේ කියනවා කවුද? මේක කියනවා මෙහෙම එක මොකද්ද? මේක කියනවා ජාල සහ සංයුජ ව්‍යුහය. දැන් අපි දන්නවා පොස්පරස් ජාල සහ සංයුජ එකක් හදන්නේ නැහැ. එහෙම හදන්න පුළුවන් එකම එකයි ඉන්නේ. මොකද සිලිකන්. මෙයානේ. හරි. එහෙනම් ඒ වලට එන්න ඕනේ SiCl2. SiCl2. ඒ දැන් ඉතුරු වෙලා ඉන්නේ මේ දෙන්නගේ එකනේ. මේ දෙන්න තෝරනකොට ඔයගොල්ලන්ට දීලා තියෙනවා මොකක්ද? මේක කියනවා C වලට ත්‍රිබාස්මික අම්ලයක් ලැබෙනවලු. ත්‍රිබාස්මික කියන්නේ මේක බාස්මික කතාවම කලින් කියලා දීලා තියෙනවා. ත්‍රිබාස්මික කියන්නේ මොකක්ද? හයිඩ්‍රජන් තුනක් අයින් කරන්න පුළුවන් වෙනවනේ. එහෙනම් හයිඩ්‍රජන් තුනක් අයින් කරන්නේ H3PO4. H3PO4 හැදෙන්නේ කාගෙන්ද? PCl5 වලින්. H3PO4 හැදෙන්නේ PCl5 වලින්. එහෙනම් මෙන්න ABCD ආයේ දැන් ළමයි මේකේ මේ ප්‍රතික්‍රියා ලියලිය දඟලන්න වෙලාවක් නෑ අපිට. ඇත්තට මෙහෙම කරන්න බෑ මේකේ. හරිද? ප්‍රතික්‍රියා ලියලිය දඟලන්න වෙලාවක් නෑ. අපි මේ ප්‍රශ්නය කියවනකොටම තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ මතක් වෙන්න ඕනේ අපිට. මේ ප්‍රශ්නය ගොඩනගලා තියෙන්නේ P ගුණුවේ 5 වෙනි කාණ්ඩයේ 4 වෙනි කාණ්ඩයේ 5 වෙනි කාණ්ඩයේ සහ 6 වෙනි කාණ්ඩයේ මොකක්ද? ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය පදනම් කරගෙන. එහෙනම් අපිට මේ ටික මතක් වෙන්න ඕනේ. ඒ අනුව අපිට මේක තෝරන්න පුළුවන්.
හරිද? දැන් මේ වැඩේ කරන්න නම් ඕගොල්ලන්ගේ නෝට්ස් ටික ඔක්කොම එකට තියෙන්න ඕනේ. එක තැනක තියෙන්න ඕනේ. දැන් ලොකුම ප්‍රශ්නේ තමයි නෝට්ස් එක තැනක නැති එක. දැන් මේ ලෙවල් ලියන ළමයිගේ ලොකුම ප්‍රශ්නේ එක තැනක එක නෝට් එකක් ඒකේ ඉතුරු ටික තව තැනක එහෙම නැත්නම් වෙන කොහේ හරි ඉතින් ඒක කරන්න බෑ. මේ ඔක්කොම එක තැනක තියෙන්න ඕනේ එකට ඔළුවට එන්න ඕනේ. හරිද? ඉතින් මෙන්න මේක තමයි අකට උත්තරේ. රයිට්. එතකොට මේකට ලකුණු දීලා තියෙනවා. මේකට ලකුණු දීලා තියෙනවා ලකුණු 4 ගානේ මාගේ ස්කීම් එකේ එකකට ලකුණු 4 ගානේ 4 වරක් 4 ලකුණු 16ක් දීලා තියෙනවා. ලකුණු 16ක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි යන් දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ කියනවා P1 සිට P9 ඵල ලබා දෙමින් ජලය සමග ABCD ප්‍රතික්‍රියාවලට දාලා තුලිත රසායනික සමීකරණ දෙන්න කියලා. දැන් මේවා ලියන විදිහ මම තියරි ක්ලාස් වල ඔයගලන්ට කියලා දුන්නා. තියරි පන්තියේදී කියලා දුන්නා උගන්වනකොට මේ ප්‍රතික්‍රියක දිහා විතරක් බලලා කොහොමද ඵල ලියන්නේ කියලා දුන්නා. කටපාඩම් කරන්නේ නැතුව නේද? එතකොට අපිට ඇත්තටම දැන් කවි ඕනේ නැහැ, ගීතිකා ඕනේ නැහැ, සින්දු එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මම ඔයගලන්ට තාර්කික ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මේවා කොහොමද ලියන්නේ කියලා. ඒ කියන්නේ ඕනම ප්‍රතික්‍රියක දෙකක් දුන්නොත් ඵල ලියන විදිහ කියලා දීලා තියෙනවා. හරි? ඒක වෙනම ඔයගලන්ට උගන්වලා තියෙනවා. ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. හරි? ඒ අනුව අපි යන් ඒ වලට සිලිකන් ක්ලෝරයිඩ් වලට වතුර දැම්මහම මොකද වෙන්නේ? SiCl4 දන ජලය. දැන් මම මේක උගන්වන්න යන්නේ නැහැ. මම කෙලින්ම මේකේ ඵලය ලියනවා. මේකේ හම්බ වෙනවා සිලිකන් ඩයොක්සයිඩ් සහ HCl. සිලිකන් ඩයොක්සයිඩ් සහ HCl ලැබෙනවා අපිට. හරිද? එතකොට මේකේ මෙතන 2යි මෙතන 4යි. හරි? මේ විදිහට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේකේ කියන විදිහට මෙයා තමයි P1 වෙන්නේ. මෙයා තමයි P1. හරි? එතකොට මෙයා තමයි P2 ප්‍රබල අම්ලය. P2 මෙයා. හරි? එහෙමනේ කියන්නේ P1 ජාල සාසනජ ව්‍යුහය. ඊට පස්සේ ප්‍රබල එක බාස්මික අම්ලය තමයි P2 කියලා කියන්නේ. ඊට පස්සේ B වලට අපි යන් ඒ කියන්නේ කවුද? NCl3 ජල විච්ඡේදනය. මේකත් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා ළමයි. කොහොමද වෙන්නේ කියලා ලියන විදිහ. ඒ කියන්නේ ඵල දෙක ප්‍රතික්‍රියක දෙක විතරක් දුන්නාම මේ දෙන්න දිහා විතරක් බලලා කොහොමද ඵල ලියන්නේ කියලා සහ ප්‍රතික්‍රියාව තුලිත කරන තාර්කික ක්‍රමවේදය කියලා දීලා තියෙනවා කටපාඩම් කරන්න නැතුව. හරි? ඒවා ඉතින් විභාගෙට ඔයගලන්ට ඕන වෙයි. ඔයගලන්ට විභාගෙදි තේරෙයි කොහොමද මේකේ තියෙන වාසිය මොකක්ද කියන එක. හරි? දැන් එතන මේකෙදි හැදෙනවා ඇමෝනියා. එයා තමයි ඔය බාස්මික වායුව. ඊට අමතරව ඔයගලන්ට මේක දීලා තියෙනවා කවුරු හැදෙනවා කියලාද? විරංජන ලක්ෂණ සහිත සංයෝගයක් හැදෙනවා කියලා කවුද? විරංජන ලක්ෂණ සහිත සංයෝගය HOCl. එතකොට මෙයා තුලිත කරොත් මෙතෙන්ද 3 ඉලක්කමක් දාන්න පුළුවන් ඕගලන්ට. මෙතෙන්ද 3යි මෙතෙන්ද 3යි. එතකොට ප්‍රතික්‍රියාව තුලිතයි. නේද? එතකොට මේකේ විදිහට නම් P3 කියන්නේ මෙයා. මෙයා තමයි P3. ඊට පස්සේ P4 නේද? මෙයා තමයි P4. මෙයා P4. එතකොට මේක ලියන්න පුළුවන්. ඊළඟට අපි ගත්තේ PCl5. PCl5 ධන ජලය. මේකෙන් හැදෙනවා 3 බාස්මික අම්ල H3PO4 සහ ඊට පස්සේ ඊට අමතරව කියනවා මොකද්ද? ප්‍රබල ඒක බාස්මික අම්ලයක් ලැබෙනවලු කවුද? HCl. HCl. එතකොට මේක ඕගලන්ට තුලිත කරන්න පුළුවන්. මෙතෙන්ට 5යි. මෙතෙන්ට 4යි. දැන් මනම් ප්‍රතික්‍රියාව තුලිතයි නේද? එතකොට මේක විදිහට නම් P5 කියන්නේ මෙයා. P5 මෙයා. P6 මෙයා. නෑ P6 මෙයා. ඔව් P6 මෙයා. P6 මෙයා. හරි. ඊට පස්සේ අවසාන ප්‍රතික්‍රියාව වෙන්නේ ඔයගලන්ට දීලා තියෙන්නේ මොකක්ද? ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ඊට Cl2 වල ජල විච්ඡේදනය. Cl2 ජලය සමග ප්‍රතික්‍රියාව මේකෙන් හැදෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්. එයා තමයි අර වායුව. ඊට අමතරව ඕගොල්ලන්ට කියනවා කලිල ඝනය සල්ෆර්. ඊට අමතරව ඕගොල්ලන්ට කියනවා ප්‍රබල ඒක බාස්මික අම්ලය HCl. HCl. හරිද? ඒතර මේක තුලිත කරොත් ඕගොල්ලන්ට තුලිත කරන්න පුළුවන්. මෙතෙන්ද 2යි. එතකොට මෙතෙන්ද 4යි. ඊට අමතරව මෙතෙන්ද 2යි. මේ විදිහට තුලිත කරන්න පුළුවන්. එතකොට මෙයා මං හිතන්නේ P7. මෙයා P8. මෙයා P9. ওই විදිහට තමයි එන්නේ. හරි? ඒතර මේක ලකුණු දීලා තියෙන විදිහ ගත්තොත් මාගේ ස්කීම් එකේ එකට ලකුණු 5 ගන්න දීලා තියෙනවා. මෙයාට 5යි. මෙයාට 5යි. මෙයාට 5යි. මෙයාට 5යි. ওই විදිහට ලකුණු දීලා තියෙනවා. හරි. ඒතර ඔය තමයි ඒක ලියන විදිහ. දැන් ඔයගොල්ලෝ ළමයි බලන්න ඔයගොල්ලන්ගේ තියරි පොත් ටික අරගෙන බලන්න. ඒ නෝට්ස් ටික එකතු කරගන්න. හරිද?
මම ඔයගලන්ට ඒව කරද්දි කිව්වා මේ වගේ විතරයි විභාගෙට අහන්නේ වෙන මොකුත් අහන්නේ නැහැ කියලා. හරිද? ඉතින් ඒ ටික අරන් බලන්න. හරි? මේ ලියලා විදිහ කියලා දීලා තියෙනවා. right. ඒක අමාරු නෑ. බොහොම ලේසි ප්‍රශ්නයක්. ඊළඟට කොටසට අපි යමු. ඊළඟ කොටස ඔයගලගෙන් අහනවා පහත සඳහන් ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සිලිකන් ඩයොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව. හරිද? එතකොට ඔයගලන් දන්නවා මම ඇවිල්ලා ළමයි තුන්වෙනි කොටසේ 1 3 1 3 1 P1 කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව ලියන්න කියලා ඔයගලන්ට දීලා තියෙනවා. එතකොට මේකෙන් හැදෙනවා ළමයි. කවුද හැදෙන්නේ මේකෙන්? මේකෙන් හැදෙන්න ඕනේ සෝඩියම් සිලිකේට්. මේවා ලියන විදිහ කියලා දීලා තියෙනවා. නැවත සැරයක් ඔයගලන්ට මේවා ලියන්න කියලා දීලා තියෙනවා. සෝඩියම් සිලිකේට් සහ මේකෙන් හැදෙනවා ජලය. සෝඩියම් සිලිකේට් සහ ජලය හැදෙනවා. හරිද? එතකොට මේ තමයි ප්‍රතික්‍රියාව. මෙතන ඔයගලන්ට ලියන්න වෙනවා සෝඩියම් සිලිකේට් මෙතන දෙකයි. සිලිකේට් සහ ජලය. එතකොට මෙතන දෙකේ ඉලක්කම ලියන්න ඕනේ. හරි? එතකොට ප්‍රතික්‍රියාව තුලිතයි. ප්‍රතික්‍රියාව තුලිතයි 4යි ප්‍රතික්‍රියාව තුලිතයි. හරි? එතකොට මේකත් මම කියලා දීලා තියෙනවා ඔයගලන්ට කොහොමද ප්‍රතික්‍රියක දිහා විතරක් බලලා පළ ලියන්නේ කියලා. ඉතින් ඒ ක්‍රමය අනුගමනය කරන්න ලියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කොටසට අපි යමු. මේක මෙහෙම තියෙන්නේ. 3 1 කොටස. එහෙම තියෙනවා. ඊළඟට 3 2 කොටස. මැග්නීසියම් සහ P3 P3 කියන්නේ ඇමෝනියා. එතකොට මැග්නීසියම් සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව මේවත් තමයි කියලා දීලා තියෙනවා කොහොමද ලියන්නේ කියලා. මොනවද හැදෙන්නේ? මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදෙන්න ඕනේ. ඊට අමතරව හයිඩ්‍රජන් හැදෙන්න ඕනේ. මැග්නීසියම් නයිට්‍රයිඩ් සහ හයිඩ්‍රජන් හැදෙන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියා මේ විදිහට තුලිත කරන්න පුළුවන්. මේ සියල්ල ළමයි ඔයගලන්ට කියලා දීලා තියෙනවා කොහොමද ලියන්නේ කියලා. තාර්කිකව ලියන විදිහ කියලා දීලා තියෙනවා කටපාඩම් කරන්නේ නැතුව. හරි? ඉතින් කටපාඩම් කරන වැඩේ කරන්න එපා. ඊට පස්සේ අපි යන් තුන්වෙනි කොටසට. මේකේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ ඔයගලන්ට දීලා තියෙනවා P7 කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඩයික්‍රෝමේට් අතර ප්‍රතික්‍රියාව. මෙතනදී ඔයගලන්ට අවසරය තියෙනවා ළමයි මොකක්ද? ඒකට අපි කියන්නේ මේ අයනික ප්‍රතික්‍රියාව ලියන්න. තුලිත අයනික ප්‍රතික්‍රියාව. එතකොට Cr2O72- මේකෙන් හැදෙනවා Cr3+ ධන සල්ෆේට්. මෙයා හැදෙනවා. එතකොට මෙතෙන්ද 2යි. ඊට පස්සේ ඔයගොල්ලන් තුලිත කරන්න ඕනේ මෙයාව 3න් වැඩි කරන්න ඕනේ. මෙයා 3යි. මෙයා 3යි. හරිද? එතකොට මේ පැත්තේ දෙනවා 3 වරක් 2 6යි 6යි 7යි 13යි. මේ පැත්තේ 3 වරක් 4 12යි. එහෙනම් මෙතන ජල අණුවක් දාන්න ඕනේ. එතකොට දෙවරක් මෙතන ධන 2යි H+ මේ විදිහට ප්‍රතික්‍රියාව තුලිත වුණා නම් හරි. රයිට්? එතකොට මෙහෙම තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. මේකත් ලියන්න කියලා දීලා තියෙනවා කොහොමද ප්‍රතික්‍රියා තුලිත කරන්නේ කියන එක. එතකොට ඒකෙදී ලකුණු ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා මෙයාට ලකුණු 5ක්. මේ ප්‍රතික්‍රියාවට ලකුණු 5යි. මේ ප්‍රතික්‍රියාවට ලකුණු 5යි. මේ ප්‍රතික්‍රියාවට ලකුණු 4යි. විදිහට සම්පූර්ණ ලකුණු ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා. පැහැදිලිද? right. එතකොට ඔය තමයි ඒ කොටස සඳහා පිළිතුරු. ඉතාමත් ලේසි කොටසක්. මේකේ ඇත්තටම කටපාඩම් කරන්න දේවල් නැහැ. ඔය ගොඩක් ළමයින්ට ඉනෝගනික් අමාරු වෙලා තියෙන්නේ මේ ඉනෝගනික් කටපාඩම් කරන හින්දා. ඒ කියන්නේ එක ළමයින්ගේ වැරද්දක්ද කාගේද කොහොමද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ළමයින්ට ඉනෝගනික් අමාරු වෙන්නේ ඉනෝගනික් කටපාඩම් කරන හින්දා. ඉනෝගනික් කියන්නේ කටපාඩම් කරන්න ඕන එකක් නෙමෙයි. සහ ඒක තාර්කිකව අවබෝධ කරගත යුතු එකක්. මේක කටපාඩමින් ඕගොල්ලන් දැනගන්න ඕන එකක් නෙමෙයි. right. ඔය ප්‍රශ්නේ ඉන්නේ කටපාඩම් කරන්න ගියා. හරිද? ගොඩාක් ළමයි ඉනෝගනික් කියන්නේ ඒක ඉනෝගනික් පටන් ගන්නෙම කටපාඩම් කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. ඉනෝගනික් තාර්කිකව අධ්‍යයනය කරන්න පුළුවන් කොටසක්. බොහොම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් කොටසක්. ඉතින් ඒක ඕගොල්ලන් ඉගෙන ගන්නකොටම බලන්න ඕනේ. හරිද? අර ඒක ළමයි මෙහෙමයි. අපි ඒක පස්සේ කතා කරමු. දැන් අපි යන්කෝ මේ ප්‍රශ්නෙට. ඊළඟට දීලා තියෙනවා B කොටසේ ඕගොල්ලන්ට ඝන ද්‍රව්‍ය කීපයක් දීලා ඕගොල්ලන්ට කියනවා මේවා මිශ්‍ර කරාම මොකද වෙන්නේ කියලා බලන්න කියලා. මොකද වෙන්නේ කියලා බලන්න කියලා කියනවා. එතන දීලා තියෙනවා මෙහෙම දැන් මේ කතන්දරේ දීලා තියෙනවා මෙහෙම. T සහ R මිශ්‍ර කරාම පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් දෙනවලු. P සහ
R මිශ්‍ර කරාම සුදු අවක්ෂේපය දෙනවලු. T සහ S මිශ්‍ර කරාම සුදු ජෙලටිනී අවක්ෂේපය. U සහ R සුදු අවක්ෂේපය. P සහ Q සුදු අවක්ෂේපය රත් කළ විට කළු පාට වෙනවලු. P සහ U සුදු අවක්ෂේපය රත් කළ විට ද්‍රවණය වෙනවලු. දැන් මේ කියන ටික දැක්කහම අපිට පේනවා මොනවද මේක තියෙන්නේ. හරි ලේසියෙන් අපිට මේ හඳුනා ගන්න පුළුවන්. මේක දීලා තියෙන කට්ටිය දිහා බලන්න. ඇලුමිනියම් සල්ෆේට් දීලා තියෙනවා. ඇලුමිනියම් සල්ෆේට් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඊට අමතරව දීලා තියෙනවා සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික්. ඊට අමතරව දීලා තියෙනවා සෝඩියම් තයෝසල්ෆේට්. ඊට අමතරව දීලා තියෙනවා බේරියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ දීලා තියෙනවා ලෙඩ් ඇසිටේට්. මෙහෙම දීලා තියෙන ලෙඩ් ඇසිටේට්. ඊට පස්සේ දීලා තියෙනවා KOH. මෙන්න මේ ටික තමයි දීලා තියෙන්නේ. දැන් මේක දිහා බැලුවාම අපිට මේක එකක් අල්ල ගන්න පුළුවන්. ඒ තමයි සුදු ජෙලටිනී අවක්ෂේපය. දැන් මේ තියෙන කට්ටියකින් සුදු ජෙලටිනී අවක්ෂේපය දෙන්න තියෙන හැකියාව තියෙන්නේ මෙයාට. ඇලුමිනියම්ට. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් කරන විදිහ තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. මේක තියෙන ඔක්කොම શબ્ද සකල්පනාව ලියාගෙන හරියන්නේ නැහැ. ප්‍රශ්නේ මම තෝරන විදිහ කියලා දෙන්න. හරිද? එතකොට සුදු ජෙලටිනී අවක්ෂේපයක් මෙතන එනවා කියලා තියෙනවා. එහෙනම් අපිට සුදු ජෙලටිනී අවක්ෂේපයට අපිට හිතන්න පුළුවන් මෙයා තමයි මේ දෙන කෙනා. හරිද? එතකොට එහෙනම් එක්කෝ T වෙන්න ඕනේ මෙයා. එහෙම නැත්නම් මෙයා S වෙන්න ඕනේ. T හෝ S වෙන්න ඕනේ. මෙයා T හෝ S වෙන්න ඕනේ. T හෝ S. හරි? ඊට පස්සේ අපි තව ටිකක් පල්ලෙහාට එනකොට අපිට පේනවා සුදු අවක්ෂේපයක් රත් කළ විට කළු පැහැය. සුදු අවක්ෂේපය රත් කළ විට කළු පැහැයක් ගන්නවලු. දැන් ඕගොල්ලන්ට ටක් ගාලා මතක් වෙන්න ඕනේ ළමයි මොකක්ද? ඇනායන විශ්ලේෂණය. ඇනායන විශ්ලේෂණය මතක් වෙන්න ඕනේ. ඇනායන විශ්ලේෂණයේ ඕගොල්ලන්ට මතකයි නම් තයෝසල්ෆේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ ටික. තයෝසල්ෆේට් පරීක්ෂාවේ ඕගොල්ලන්ට මතක ඇති අර ලෙඩ් ඇසිටේට් සහ සිල්වර් ඇසිටේට් මේ ලෙඩ් තයෝසල්ෆේට් සහ සිල්වර් තයෝසල්ෆේට් වල කතන්දරේ. හරි. එහෙනම් රත් කරාම කළු පැහැවෙන්නේ ලෙඩ්. එහෙනම් කවුද ඔය? රත් කරාම කළු පැහැවේ P සහ Q. P සහ Q මේ දෙන්නගේ එකෙක් වෙන්න ඕනේ. කියන්නේ P හෝ Q මේ කවුරු හරි වෙන්න ඕනේ. P හෝ Q. හරිද? එතකොට තයෝසල්ෆේටයකුත් දෙනවනේ. එහෙනම් මෙයා P හෝ Q. දැන් එහෙනම් P හෝ Q වෙන් කරගන්න විතරයි අපිට තියෙන්නේ. ඊට පස්සේ කියනවා සුදු අවක්ෂේපය රත් කළ විට ද්‍රවණය. සුදු අවක්ෂේපය රත් කළ විට ද්‍රවණය. ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ ක්ලෝරයිඩ් එක. ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ කවුද? ක්ලෝරයිඩ් එක. එහෙනම් මෙතන විතරයිනේ ක්ලෝරයිඩ් එකක් තියෙන්නේ. හරිද? එහෙනම් මෙයා P හෝ U වෙන්න ඕනේ. P හෝ U. දැන් මේ බලන්න. මේ ටික දිහා බැලුවහම මෙයා P වෙන්න බෑනේ. එහෙනම් මෙයා U. එහෙනම් උන් අපි එක්කෙනෙක් අඳුරගත්තා. U හඳුනාගත්තා. හරිද? ඊළඟට මෙතන ඉන්නේ P නේ. එහෙනම් P මෙයා P. එහෙනම් Q නෙවෙයි මේ. මෙයා තමයි P. මොකද Pත් එක්ක මෙයා දැම්මහමනේ සුදු මේ අර රත් කරාම දිය වෙන අවක්ෂේපය ලැබෙන්නේ. එහෙනම් මෙයා P නෙවෙයි මෙයා Q. ඔන්න දැන් ළමයි 1 2 3ක් අපි හඳුනාගෙන ඉවරයි. දැන් 3ක් හඳුනාගෙන ඉවරයි. ඊළඟට යන්න. ඊළඟට පස්සේ මොකද කියන්නේ? දැන් P සහ R සුදු අවක්ෂේපය. P කියන්නේ දැන් මෙයානේ. එහෙනම් R. මෙයත් එක්ක සුදු අවක්ෂේපය සල්ෆේට් දෙන්න පුළුවන්. ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් එකට හයිඩ්‍රොක්සයිඩ් වෙන්නත් පුළුවන්. නමුත් මෙතන තියෙනවා සල්ෆියුරික් එකක් තියෙනවා මෙයක් තියෙනවා. හරි. ඊට අමතරව තව මොනවද තියෙන්නේ බලන්න. U සහ R. U හඳුනාගෙන ඉවරයි. U සහ R මිශ්‍ර කරාම කියනවා සුදු අවක්ෂේපයක් දෙනවලු. එහෙනම් බේරියම් එක්ක සුදු අවක්ෂේපය දෙන්න පුළුවන් කාටද? සල්ෆේට්. බේරියම් එක්ක සුදු අවක්ෂේපය දෙන්න පුළුවන් කාටද? සල්ෆේට්. එහෙනම් මෙයා R. ඔන්න R හඳුනාගෙන ඉවරයි. හරිද? දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙයාවයි මේක වෙන් කරගන්න විතරයි තියෙන්නේ. හරිද? දැන් තාම මොනවද තියෙන්නේ බලමු අපිට. දැන් මේ අපිට ආපු නැති ඉලක්කම් අපි ආපු නැති අකුරු මොනවද තියෙන්නේ? T S R Q U හරි T හරි. දැන් ඉතුරු වෙලා ඉන්නේ අනිත් එක මොකද්ද? ඒතරම තමයි තියෙන්නේ නේද? හරි. දැන් බලන්න එන මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා T සහ R හරි T සහ S U සහ R ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ කවුද? T R S. දැන් හරි නේද? දැන් අපි කතන්දරේ හරිනේ. T හෝ S. මෙයා T හෝ S නේ. දැන් ඉතින් එහෙනම් මෙයා T හෝ S වෙන්න එපා. අකුරු දීලා තියෙන ඔච්චරයිනේ. T හෝ S. එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා T හෝ S, මෙයා T හෝ S. මෙයා T නම් මෙයා S. ඒ කියන්නේ ඇලුමිනියම් සල්ෆේට් ඔයගොල්ලන් T කියලා ගත්තොත් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් S කියලා ගන්න වෙනවා. ඇලුමිනියම් සල්ෆේට් S කියලා ගත්තොත් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් T කියලා ගන්න වෙනවා. වෙන අකුරු නෑනේ මේක.
අකුරු නැති ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එහෙනම් මේ විදිහට තමයි ඔයගලන්න ගන්න. එන ඔයගලලා ලියන්න පුළුවන් P කියන්නේ කවුද? lead acetate. P කියන්නේ lead acetate. බොහොම ලේසියෙන් ලියන්න පුළුවන්. එහෙනම් මේ ඇවිල්ලා P කියන්නේ lead acetate. ඊට පස්සේ Q කියන්නේ sodium thiosulfate. ඊළඟට PQR කියන්නේ sulfuric. මේ SOT මෙයා නමයක් SOT U කියන්නේ barium chloride. U කියන්නේ barium chloride. ඔය විදිහට තමයි අපිට පිළිතුරු ටික ගන්න වෙන්නේ. එතකොට මේකේ ලකුණු දීලා තියෙන විදිහ ගත්තොත් ලකුණු 5 ගානේ ලකුණු දීලා තියෙනවා. 5 වරක් 6 30ක් දීලා තියෙනවා. මේ කොටසට ලකුණු 30ක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ලේසියෙන් කරන්න පුළුවන් ළමයි. හරිද? එහෙනම් වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර හැබැයි මතක තියෙන්න ඕනේ මොකක්ද? ඕගොල්ලන්ට මතක තියෙන්න ඕනේ අනායන විශ්ලේෂණය, කැටායන විශ්ලේෂණය කියන කොටස් ටික මතක තියෙන්න ඕනේ. නැත්තම් මේකට උත්තර ගන්න අමාරුයි. right. ඊට පස්සේ ප්‍රතික්‍රියා ලියන්න කියලා කියනවා. මේ ප්‍රතික්‍රියා බොහොම ලේසියෙන් ඔයගලන් ලියන්න පුළුවන්. හරිද? ඉහත 1 සිට 6 දක්වා ඇති එක් ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණ දෙන්න කියලා කියනවා. හරිද? එතකොට බලමු තුලිත රසායනික සමීකරණ ලියන්න මේවට. හරිද? මම ටිකක් ලියන්න. මේවා කටපාඩම් කරන්න එපා ළමයි. ඉනෝගනික් කියන්නේ කටපාඩම් කරන්න ඕන එකක් නෙවෙයි. කවි සීපද ගීතිකා ඕනේ නෑ. පැල් කවි පාරු කවි ඒ මොකුත් ඕනේ නෑ. බොහොම තර්කානුකූලව මේක ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඉගෙන ගන්න එපා. එහෙම ඉගෙන ගන්න එපා. ඒක ලේසි වගේ හිතෙනවා ඕගොල්ලන්ට. නිකන් මොකක් හරි එහෙම එකක් කරලා ඉගෙන ගන්න එක ලේසි වගේ හිතෙනවා. නමුත් ඒක ලේසි නෑ. ඒක වෙන්න අර කතන්දරේ දැන් ළමයි ඔක මම නිකන් ඕගොල්ලන්ට මෙහෙම කියන්න. A level කියන්නේ නිකන් වතුර එකක් වගේ හිතුවොත් ජලාශයක් වගේ හිතුවොත් ළමයි ගොඩක් වෙලාවට ඉන්නේ මෙන්න මේ වගේ මෙහෙම එල්ලිලා ඉන්නේ. මෙහෙම ඉන්නේ. ළමයි ඉන්නේ මෙහෙම. හරිද? දැන් A level වලදී මෙහෙම එල්ලිලා ඉන්න තමයි දැන් බලන්නේ ගොඩක් ළමයි. ඒක ආසයි. හැබැයි A level වලදී ළමයි මෙන්න මෙහෙම ඇදලා ගන්නවා මේක යටට. සමහර ප්‍රශ්න තියෙනවා ළමයාව මෙහෙම අදිනවා පල්ලෙහාට කකුල් දෙකෙන්. ඇද්දාම මේ කටපාඩම් කරගෙන ඉන්න ළමයා නැත්තම් අර ලේසියෙන් මොනවා හරි ක්‍රමයකට මේක අලවගෙන ඉන්න එක මේක ගිලෙන්න පටන් ගන්නවා. ගිලෙන එක නෙමෙයි වෙන්න ඕනේ. මේකෙන් උඩට එන එකයි වෙන්න ඕනේ. කොහොම හරි උඩට එන්න ඕනේ මේකෙන්. හරිද? වතුරකින් උඩ ඔළුව තියන් ඉන්න ඕනේ. හරි? අදිනවා මේකේ. ඇද්දාම කටපාඩම් කරන් ඉන්න එක නැත්තම් මොනවා හරි එකක් කරගෙන ඉන්න අලවගෙන ඉන්න එක මේකේ ගිලෙනවා. හරිද? ගිලෙනවා. ඒක තමයි දැන් අද වෙලා තියෙන්නේ ඒක. අද මේ සිස්ටම් එකේ ගොඩාක් කරන්නේ හරිද මේ මාෆියා එකේ කරන්නේ මේ වැඩේ මොකද්ද මේක අදින්නේ ඒ ඇදලා නෑ උඩම තියාගෙන ඉන්නවා උඹලා මෙහෙම පාවිම ඉඳපන් කියලා තියාගෙන ඉන්නවා හැබැයි මතක තියාගන්න විභාගෙදී අදිනවා ඕගොල්ලන් යටට අදිනවා ඇදිදි ගිලුනොත් මැරෙනවා අනිත් ආයෙ ගොඩේමක් නෑ ඉතින් මේකට අහු වෙන්න එපා අද වෙලා තියෙන එක හරිද කිසිම තාර්කික ස්වභාවයක් නෑ ඔහේ මොකක් හරි ක්‍රමයකට මොකක් හරි දෙයක් කරන එක තමයි වැඩේ මොකක් හරි කරන එක තමයි වැඩේ නැත්තම් අර තාර්කිකව මේක උගන්වන්නේවත් විෂය කරුණු හරියට උගන්වන්නේවත් නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. හරි? right. දැන් අපි යන්කෝ ප්‍රතික්‍රියාවල. අපි ගමු ඇලුමිනියම් සල්ෆේට් සහ සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව. මේක ලේසි ඇලුමිනියම් සල්ෆේට් සහ සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව. මේකෙන් හැදෙනවා ඇලුමිනියම් සල්ෆේට්. sorry ඇලුමිනියම් සල්ෆේට් සහ සල්ෆියුරික් නෙවෙයි ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ අපි. ඇලුමිනියම් සල්ෆේට් ඔව් මේකේ ප්‍රතික්‍රියාවක් නැහැ ළමයි. ඒක තියෙනවා අපිට ප්‍රතික්‍රියාවක් නැහැ. මොකද මේක අපි ගත්තේ T සහ මොකක්ද එතන තිබ්බේ? S සහ මේක තියෙනවානේ අර පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් කියලා T සහ R ප්‍රතික්‍රියාව මේ. T සහ R ප්‍රතික්‍රියාව. හරිද? එතකොට T කියන්නේ ඇලුමිනියම් සල්ෆේට් නම් සල්ෆියුරික් එක මේක. එතකොට T කියන්නේ අපි ගත්තනේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. එහෙම වෙන්නත් පුළුවන් කියලා. එයා සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරොත් මෙයා දෙකයි මේකෙන් හැදෙනවා පොටෑසියම් සල්ෆේට් සහ ජලය මෙයා හැදෙනවා. හරි? මේ විදිහට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. අර T සහ S මේ අර අපි දෙකක් ආපු එක. හරි? ඊළඟට දෙවෙනි එකේ අපිට දීලා තියෙන lead acetate එක්ක ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ අපි ගන්න ඕනේ P සහ R අතර ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ lead acetate සහ sulfuric අතර ප්‍රතික්‍රියාව. දෙවෙනි එක lead acetate සහ සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. මේකෙන් හැදෙනවා lead sulfate සහ ඇසිටික් අම්ලය HAC කියලා අපි ලියමු. HAC ඇසිටික් අම්ලය දෙකක් හැදෙනවා. හරිද? එතකොට ওই විදිහට ඕගලන්ට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ ඒක හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? T සහ S අතර ප්‍රතික්‍රියාව. එතකොට T සහ S අතර ප්‍රතික්‍රියාවේදී KOH සහ
ඇලුමිනියම් සල්ෆේට් අතර ප්‍රතික්‍රියාව අපිට ලියන්න තියෙන්නේ. හරිද? T සහ S. තුන්වෙනි එක KOH සහ ඇලුමිනියම් සල්ෆේට් අතර ප්‍රතික්‍රියාව. මේකෙදි හැදෙනවා ළමයි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් සල්ෆේට්. පොටෑසියම් සල්ෆේට් හැදෙනවා. එතකොට මෙතෙන්ද 3යි, මෙතෙන්ද 2යි, මෙතෙන්ද 6යි. ඔය විදිහට දාගත්තා නම් හරි. ඊට පස්සේ U සහ R අතර ප්‍රතික්‍රියාව, ඒ කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් සහ සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. බේරියම් ක්ලෝරයිඩ් සහ සල්ෆියුරික් අතර ප්‍රතික්‍රියාව. මේකෙන් හැදෙනවා බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපය සහ HCl. ඊළඟට පස්වෙනි එකේදී කියනවා මොකද්ද? සුදු අවක්ෂේපයේ සෑදීම සහ රත් කළ විට කළු පැහැ ගැන්වීම වෙන වෙනම ලියන්න කියලා. ඒක අපි වෙන වෙනම ලියමු. මේ ටික තමයි ප්‍රතික්‍රියා ළමයි. මේකට සාමාන්‍යයෙන් ඔයගලන්ට ලියන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ මම ලියන පස්වෙනි එක. පස්වෙනි එක ලියන්න. පස්වෙනි එකේ දීලා තියෙනවා lead acetate සහ sodium thiosulfate. lead acetate සහ sodium thiosulfate. මේකෙන් හැදෙනවා lead thiosulfate. මෙයා තමයි අර සුදු අවක්ෂේපය ළමයි. හරිද? ඊට අමතරව sodium acetate හැදෙනවා. එතකොට NaAC කියලා අපි ලියමු. NaAC 2යි. මේ විදිහට එන්නේ sodium acetate එන්න ඕන විදිහටනේ. එතකොට මෙයා තමයි අර සුදු අවක්ෂේපය සෑදීම. හරිද? මෙයා තමයි සුදු අවක්ෂේපය. ඊට පස්සේ රත් කරාම මොකද වෙන්නේ කියලාත් ඔයගොල්ලන් අහලා තියෙනවා. රත් කළ විට කළු පැහැ ගැන්වීම ගැන අහලා තියෙනවා. එතකොට lead acetate lead thiosulfate ජලය හමුවේ රත් කළ විට ඔයගලන්ට ලැබෙනවා ළමයි lead sulfide සහ මේට අමතරව මේක හැදෙනවා සල්ෆියුරික් අම්ලය. මෙයා තමයි අර කළු පාට අවක්ෂේපය වෙන්නේ. හරි? ඊට පස්සේ 6 වෙනි කොටස ඔයගලන්ට කියනවා lead acetate barium chloride සමග ප්‍රතික්‍රියාව ලියන්න කියලා. 6 වෙනි කොටස මේ ඇවිල්ලා 5 වෙනි කොටස. මේ තියෙන අර සුදු අවක්ෂේපයේ සෑදීම, මේ තියෙන කළු අවක්ෂේපයේ සෑදීම. ඊළඟට මේක කියනවා lead acetate සහ barium chloride අතර ප්‍රතික්‍රියාව. මේකෙන් හැදෙනවා lead chloride සහ barium acetate. මේ තමයි ප්‍රතික්‍රියා. මේ ටික තමයි ඔයගොල්ලන්ගෙන් විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මේ ටික ලියාගත්තාම ඉතින් හරි කතන්දරේ. නේද? බොහොම ලේසි. අමාරු එකක් නැහැ මෙතන. කිසිම අමාරුවක් නැහැ. බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට මේකට උත්තර ලියන්න පුළුවන්. එකම දේ තමයි ළමයි ඉනෝගනික් කියන එක කටපාඩම් කරන්න එපා. ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඒක අවබෝධයෙන් සහ තාර්කිකව අධ්‍යයනය කරන්න. හරිද? ඒක අර මුල ඉඳලම ඉගෙන ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ කටපාඩම් කරන එක කරන්න එපා. කටපාඩම් කරන්න එපා. කෙටි ක්‍රම කියලා જાතියක් නැහැ. තාර්කික ක්‍රම තියෙන්නේ. ඒ තාර්කික ක්‍රම අධ්‍යයනය කරන්න. හරි? right. දැන් අපි යමු 2019 ප්‍රශ්නයට. 2019 A level ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු. මේක දීලා තියෙනවා x යනු ආවර්තිතාවගුවේ s ගුණුවේ මූලද්‍රව්‍යයක් කියලා. ආවර්තිතාවගුවේ s ගුණුවේ මූලද්‍රව්‍යයක්. x පළමු දෙවෙනි හා තුන්වෙනි අයනීකරණ ශක්තියෙන් දීලා තියෙනවා 738යි. දැන් මේක ගොඩාක් ළමයින්ට බැරි වෙච්ච කොටසක්. දැන් මේ අවුරුද්ද විභාගයේ හරිද? මේක මම ඉලක්කම් ටික විතරක් ලියන්නම්. 738යි 1451යි ඊට පස්සේ 7713යි. එහෙම නේද දීලා තියෙන්නේ? 7733යි. 2025 විභාගයේ මේ සම්බන්ධ ප්‍රශ්නයක් තිබ්බ පළවෙනි ස්ට්‍රක්චර් එකේ. ගොඩක් ළමයින්ට මේක කරගන්න බැරි වුණා. ඒකට හේතුව මේ නිවැරදි අධ්‍යයනය කරලා නැහැ. මොනවා හරි දෙයක් ඉගෙන ගත්තාම මේක කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ අයනීකරණ ශක්ති ටික දිහා බලලා ඒ ළමයින්ට බැරි වුණා මේ නිවැරදි මූලද්‍රව්‍ය කවුද කියලා හොයාගන්න.
හරි. ඉතින් ඒක අධ්‍යයනය කරන්න තියෙන්නේ පළවෙනි පාඩමේ. නමුත් දැන් මේක දෙවෙනි පාඩමට අදාළව සහ ඒක මික්ස් කරලා දීලා තියෙනවා 6යි 1යි. හරි. දැන් මේකේ කියන්නේ මොකක්ද? මේ දෙන්නා දිහා බැලුවහම මෙයා ඇවිල්ලා එන ලොකු එකක් නේ. ඒ කියන්නේ මෙයා ગેප් එක ගොඩාක් වැඩිනේ. ඒ කියන්නේ මේ දෙන්නා ඇතුලෙන් ඉන්න ඕනේ. මොකද වෙන්න ඕනේ මෙයා සෝරි මේ දෙන්නා එළියෙන් ඉන්න ඕනේ. මෙයා ඉන්න ඕනේ ඇතුලේ. න්‍යෂ්ටියට ඈතින් මෙයා ඉන්න ඕනේ. න්‍යෂ්ටියට ළඟින් තමයි මෙයා ඉන්නේ. න්‍යෂ්ටියට ඈතින් තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. එහෙනම් මෙයා දෙවෙනි කාණ්ඩේ. එහෙනම් මේ x කියන මූලද්‍රව්‍ය අනිවාර්යෙන් දෙවෙනි කාණ්ඩයේ විය යුතුයි. ඊට පස්සේ කියනවා හයිඩ්‍රජන් මුදාහරමින් හා හයිඩ්‍රොක්සයිඩය සාදමින් x උණු ජලය සමග සෙමින් ප්‍රතික්‍රියා කරයි. ඉතින් හයිඩ්‍රොක්සයිඩය භාස්මික කියලා අපි දන්නවා. x අණුක මෙහෙම සුදු දීප්තිමත් ආලෝකය යන්න දීප්තිමත් සුදු ආලෝකය එන x කියන්නේ මැග්නීසියම්. අය බලන්න දෙයක් නෑ ළමයි. x කියන්නේ මැග්නීසියම් විය යුතුයි. මේ දත්ත ටික විභාගයේදී ඕගොල්ලන්ගේ මනස ඔළුවේ ඇතුලේ මේක හරි ලස්සනට ප්‍රොසෙස් වෙන්න ඕනි. එහෙම ප්‍රොසෙස් වුනේ නැත්නම් මේක උත්තරේ ගන්න සෑහෙන වෙලාවක් යනවා ඕගොල්ලන්ට. ඕක තමයි කතාව. හරි. එහෙනම් මේක ඕගොල්ලන්ට බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වෙනවා. ඒතර මේක මැග්නීසියම්. ඒක හඳුනා ගන්නවට පළවෙනි කොටසේ ඕගොල්ලන්ට ලකුණු 7ක් දීලා තියෙනවා. ලකුණු 7ක් දීලා තියෙනවා. ලකුණු 7යි. ඊට පස්සේ දෙවෙනි කොටසට යන්න අපි. දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ කියනවා X භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. ඉතින් මේක ලියන්න බැරි නම් වැඩක් නෑ. 1s2යි 2s2යි 2p6යි 3s2යි කොහොම ලියන්න තියෙන්නේ. ඒකට ලකුණු 4ක් ඕගොල්ලන්ට විභාගයේ දීලා තියෙනවා. ලකුණු 4ක්. ඊට පස්සේ X වාතයේ දහනය වූ විට සෑදෙන සංයෝග දෙක ලියන්න කියනවා. ඔයගොල්ලන් දන්නවා මැග්නීසියම් වාතයේ දහනය වුණාම මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදෙනවා. මැග්නීසියම් නයිට්‍රයිඩ් හැදෙනවා. හරි. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා ආවර්තිතා වගුවේ X අයත් වන කාණ්ඩය. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩය. හරිද? මේගොල්ලන්ගේ මෙන්න මේ ලක්ෂණ අඩු වෙනවද වැඩි වෙනවද? සල්ෆේට් වල ජල ද්‍රාවිතාවය. සල්ෆේට් වල ජල ද්‍රාවිතාවය කාණ්ඩයේ පහළට අඩු වෙනවා ළමයි. නම් අඩු වෙයි කියලා ලියන්න ඕනේ. ඊළඟට හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාවිතාවය වැඩි වෙයි කියලා ලියන්න ඕනේ. ඊළඟට ලෝහ කාබනේට වල තාපස්ථායීතාවය වැඩි වෙයි කියලා ලියන්න ඕනේ. වැඩි වෙයි කියලා ලියන්න ඕනේ. හරි. ඊළඟට අහනවා තුන්වෙනි ඔබේ පිළිතුරේ මේක ලකුණු 3 ගන්න දීලා තියෙනවා ඔයගලන්ට. මෙයාට ලකුණු 3යි. මෙයාට ලකුණු 3යි. මෙයාට ලකුණු 3යි. උඩ එකට ලකුණු දීලා තියෙන විදිහ ගත්තාම ලකුණු ඒ 3 දාන 3ක් දීලා තියෙනවා. මෙයාට 3යි. මෙයාට 3යි දීලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා තුනෙහි ඔබ පිළිතුරට හේතුව දක්වන්න කියලා කැටායන දැන් මේකේ මොකද්ද හේතුව? ඇයි මෙයා වැඩි වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාවිතාවය වැඩි වෙන්නේ? ළමයි මොකද වෙන්නේ? කැටායනය පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? කැටායනයේ ප්‍රමාණය එන්න විශාල වෙනවා. කැටායනයේ ප්‍රමාණය විශාල වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉතින් මේක බොහොම ලේසියෙන් නේද ලියන්න පුළුවන්. දැන් ජල ද්‍රාවිතාවය වැඩි වෙන්නේ. හරිද? ඕක ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්. ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ගේ නෝට්ස් වල ඕගොල්ලන්ට දීලා තියෙනවා මේක උගන්වලා තියෙන මේක උගන්වලා තියෙන ළමයි. කියන්නේ S ගුණුව යටතේ බලන්න මේ කොටස උගන්වලා තියෙනවා. අර දැලිස් එන්තැල්පියයි ඊට පස්සේ මොකද්ද අපි ඉගෙන ගත්තේ ද්‍රාවණ එන්තැල්පිය. සද්‍රාවණ එන්තැල්පියයි මෙන්න මේකයි අරගෙන ඒක වෙනම උගන්වලා තියෙනවා තාප රසායනික චක්‍රයක් ඇඳලා. තාප රසායනික චක්‍රයක් ඇඳලා ඒක උගන්වලා ඇති. ඒක චුට්ටක් බලන්න. හරිද? එතකොට මෙතන අපි කියන්න ඕනේ මෙන්න මේ කාරණා ටික. මේ කාරණා ටික මාකේ ස්කීම් එකට අනුව කියවනවා හරි. මොකද්ද? පළවෙනිම එක තමයි කාණ්ඩයේ පහළට යනකොට කැටායන වල විශාලත්වය වැඩි වෙනවා. M2+ කියන කැටායනයේ විශාලත්වය පල්ලෙහාට වැඩි වෙනවා. පල්ලෙහාට වැඩි වෙනවා කියන කියන්න ඕනේ. හරිද? කැටායනයේ ප්‍රමාණය කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ කියලා ලියන්න ඕනේ. හරි? ඊළඟට ලියන්න ඕනේ මොකද්ද? මේ නිසා මොකක් වෙනවද? පල්ලෙහාට යනකොට මේ හයිඩ්‍රොක්සයිඩ් ගැන නෙවෙයි අහන්නේ කාබනේට් ගැන නේද අහන්නේ. අර කාබනේට් ගැන අහන්නේ. ලෝහ කාබනේට් වල තාපස්ථායීතාවය ගැන තමයි ඔයගොල්ලන් අහන්නේ හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි. ඒතර කාබනේට් වල තාපස්ථායීතාව වැඩි නෙවෙයි ජල ද්‍රාවිතාවයක් නේ මගේ ඔළුවේ තියෙන්නේ. හරි රයිට්. ඒතර මේ ජලීය ද්‍රාවිතාව හයිඩ්‍රොක්සයිඩ් එකත් හරි. තුන්වෙනි එක හරි අපි ගත්ත මේක ප්‍රශ්නේ හරි. ඒතර කාබනේට් වල තාපස්ථායීතාවය ගැන අහන්නේ. ඒතර තාපස්ථායීතාවය පල්ලෙහාට යනකොට වැඩි වෙනවා. ඒකට හේතුව තමයි බොහොම ලේසියෙන් ඔයගලන්ට කියන්න පුළුවන් මොකද්ද? කැටායනයේ විශාලත්වය පල්ලෙහාට වැඩි වෙනවා.
එතකොට අර කෝන් නෑ ළමයි මොකද්ද අර සද්‍රාවණයෙන් තැල්පිය වැඩක් නෑ ජල ද්‍රාවිතාවෙන වෙන්නේ හරි එතකොට කාණ්ඩේ පහළට යනකොට මොකද වෙන්නේ කැටායනයේ විශාලත්වය වැඩි වෙනවා ද්‍රවීකරණ බලය අඩු වෙනවා අඩු වෙනකොට මොකද වෙන්නේ වියෝජනය අපහසු වෙනවා ඔය ටික කිව්වනම් ඇති මොකද්ද ඔයගොල්ලන් කියන්න ඕනේ කාණ්ඩේ පහළට කැටායනයේ ප්‍රමාණය විශාල වෙනවා එම නිසා ද්‍රවීකරණ බලය අඩු වෙනවා එම නිසා මොකද වෙන්නේ තාප වියෝජනය අපහසු වෙනවා ඔය ටික කිව්වනම් හරි හරි ඔය ටික වල ලකුණු හම්බ වෙනවා ඔයාලා ලකුණු 8ක් ලැබෙනවා ඒ කොටස කිව්වා නම් ඊළඟට පස්වෙනි කොටස අහනවා හයිඩ්‍රජන් ඔක්සිජන් හා නයිට්‍රජන් සමග X ට බොහෝ දුරට සමාන ලෙස ප්‍රතික්‍රියා කරන නමුත් X අඩංගු කාණ්ඩයට අයත් නොවන මැග්නීසියම් නොවන මැග්නීසියම් වගේ ප්‍රතික්‍රියා කරන කෙනා කවුද කියලා අහනවා කවුද ලිතියම් මැග්නීසියම් වගේ ප්‍රතික්‍රියා කරන මැග්නීසියම් නොවන වෙන කාණ්ඩයක ඉන්න කෙනෙක් අල්ලපු කාණ්ඩේ ඉන්න ලිතියම් හරි එතකොට පස්වෙනි කොටසට පිළිතුරු ලෙස ඔයගලන්ට ලිතියම් කියලා ලියන්න පුළුවන් ලිතියම් ඊට හයවෙනි කොටස ජලයේ කඨිනත්වයට දායක වන වෙනත් ලෝහ අයනයක් කවුද ජලයේ කඨිනත්වයට මැග්නීසියම් ධන දෙක සහ කැල්සියම් ධන දෙක මෙයා තමයි දායක වෙන්නේ මේක ලියන්න පුළුවන් හරිද එතකොට ඔයගලන් කැල්සියම් කියලා ලියුවොත් වැරදි අයනය ලියන්න ඕනේ කැල්සියම් කියලා ලියන්න බෑ අයනය ලියන්න ඕනේ හරි එතකොට මෙතෙන් ලකුණු 4ක් ඔයගලන්ට හිමි වෙනවා මෙතෙන් ලකුණු 4ක් හිමි වෙනවා ඊළඟට ජලයේ කඨිනත්වය ඉවත් කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා වන සංයෝගය හඳුනා ගන්න ඔයගලන් දන්නවා බහුල වශයෙන් භාවිතා වෙන සංයෝගය වෙන්නේ සෝඩියම් කාබනේට් සෝඩියම් කාබනේට් තමයි පාවිච්චි කරන්නේ හරි ඊට පස්සේ කාබනික රසායන විද්‍යාවේදී හොඳින් දන්නා ප්‍රතිකාරකයක් ආයින් දන්නවනේ කවුද ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ග්‍රීනාඩ් වික්ටර් ග්‍රීනාඩ් හදපු ග්‍රීනාඩ් ප්‍රතිකාරකය මෙයාගේ ප්‍රතික්‍රියා ගැන අපි කතා කරලා තියෙනවා ප්‍රතිකාරකය ප්‍රතිකාරක හරි ඒක ලකුණු 4ක් හිමි වෙනවා ඔයගලන්ට මේකට ලකුණු 4යි මේකට ලකුණු 4යි බැගින් හිමි වෙනවා right එතකොට දැන් ඔගේ ප්‍රශ්නයක් තියෙනවා x වරද්ද ගත්තොත් එතනින් පල්ලෙහාට ලකුණු හම්බෙන්නේ නැත 2 සිට 6 දක්වා ලකුණු හම්බෙන්නේ නැහැ ඒකත් ප්‍රශ්නයක් හරි right ඊට පස්සේ අපි යම් b කොටසට b කොටසේ නැවත සැරයක් දීලා තියෙනවා අර 2020 වගේම ඝන සංයෝග කීපයක් දීලා මේවට මොකද වෙන්නේ කියලා හරි ABCD E ලෙස දීලා තියෙනවා අපි සංයෝග ටික චුට්ටක් සටහන් කරගෙන බලමු මොකද්ද වෙන්නේ කියලා A B C D E මේකේ දීලා තියෙන්නේ කවුද සෝඩියම් තයෝසල්ෆේට් sodium thiosulfate, sodium carbonate, ඊළඟට potassium nitrite, ඊළඟට KBr, ඊළඟට sodium sulfide. ඊට පස්සේ කියනවා මේකේ දැන් මොකද කියන්නේ? ද්‍රාවණයේ පෙනුම අවර්ණයි 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 ආවිලතාවයක්සේ දක්නට ලැබේ කියලා කියනවා. ළමයි සාමාන්‍යයෙන් ආවිලතාවයක්සේ දක්නට ලැබෙන්නේ කවුද මේකේ? හරිද? මේ ජලීය ද්‍රාවණය නේද? ද්‍රාවණයේ පෙනුම. හරි. HCl එක්කල විට නෑ නෑ. මේ කියන්නේ HCl එක්කල විට මේවට තනු කම්ලයක් දැම්මහම ළමයි තනු කම්ලය දැම්මහම ආවිලතාවයේ දෙන්න ඕනේ මෙයානේ. මොකද සල්ෆර් හැදෙනවනේ. ඕගොල්ලන්ට මතකයි නම් ඇනායන විශ්ලේෂණේ තයෝසල්ෆේට් හඳුනා ගැනීම යටතේ ඕගොල්ලන්ට උගන්වුවා මේ පරීක්ෂණ තුනක්. අන්නේ තුනේ එකක් තමයි මේක. හරිද? ඒවා අර එක ලස්සනට ඕගොල්ලන්ට බොහොම පිළිවෙලට මේ ටික දීලා තියෙනවා. ඒ විදිහටම විභාගෙටත් අහලා තියෙනවා. හරි? තැන් තැන් වල තියාගන්න එපා. එකම තැන මේවා තියාගන්න. හරි? නෝට්ස් ඔක්කොම අදාළ කොටස් ටික එකම තැන තියාගන්න. හරි? රයිට්. එතකොට එහෙනම් අනිවාර්යෙන් මේ D වෙන්න ඕනේ. යා බලන්න දෙන්නේ D නේද? Dද? ඔව් ආවිලතාවයේ දෙන්නේ යා. එහෙනම් D තමයි මෙයා. මේ D. ඊළඟට බලමු. ද්‍රාවණයේ අවර්ණයිලු එහෙනම් ඉතින් අනිත් ඔක්කොම අවර්ණයි තමයි. ඒක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කියනවා අවර්ණ හා ගඳක් නොමැත වායු පිට වෙන අවස්ථා E කියන එකේ වායුවක් පිට වෙන්නේ නැල්ලු. මේ ටික දිහා බැලුවාම වායු පිට වෙන්නේ නැති කාගේද? මෙයාගේනේ. මෙයාගේ වායුවක් පිට වෙන්නේ නැහැ. මේ හැමෝගෙම වායු පිට වෙනවා. මේකේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. රතු දුඹුරු වායුව පිට වෙන්නේ මෙයාගේ. එහෙනම් මේ තමයි B. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන තව දෙකයි කුණු බිත්තර ගඳ තියෙන්නේ කවුද? මෙයා H2S. එහෙනම් ඒ කියන්නේ කවුද? කුණු බිත්තර ගඳ කොතනද දීලා තියෙන්නේ ළමයි? C ගේ නේ. එහෙනම් මෙයා C. ඉතුරු වෙලා ඉන්නේ මෙයා. එහෙනම් එයා A.
ඔන්න ඔය විදිහට තමයි මේකේ කතන්දරේ එන්නේ. මේක නිවැරදි හඳුනා ගැනීමට ලකුණු 4 ගානේ 5ක් ලකුණු 20ක් දීලා තියෙනවා. ලකුණු 20ක් දීලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අපි යන් දෙවෙනි එකට. ප්‍රතික්‍රියා ලියන්න කියලා කියනවා. මම දැන් ප්‍රතික්‍රියා ලියන්න යන්නේ නැහැ මේකේ. මේකේ ප්‍රතික්‍රියා ඔයගලන්ට ලියන්න පුළුවන් මේ හැමෝටම. බොහොම ලේසියෙන් ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. මම ඒකට කාලේ නාස්ති කරන්න කැමති නැහැ. ඔයගලන්ට ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ඇනයන විශ්ලේෂණයේ නෝට් එක බලන්න ළමයි. ඇනයන විශ්ලේෂණයේ නෝට් එකේ මේ සියල්ලම බොහොම පිළිවෙලට දීලා තියෙනවා. ඒ ටික බලන්න. හරි? මම ඒකට කාලේ නාස්ති කරන්නේ නැහැ. ඒ නිවැරදි ප්‍රතික්‍රියා 4ක් ඔයගලන්ට ලියන්න පුළුවන්. ඒ 4ට 4 වරක් 4 16ක් දෙනවා. ඔයගලන්ට ලකුණු ඕනනම් 4 වරක් 4යි. හරිද? කාට හරි මේ ප්‍රශ්නයක් තියෙනවා නම් මාව ඇවිල්ලා හම්බෙලා ඒක අහන්න. හරි? රයිට්. තුන්වෙනි කොටසට යන්න. ඒ කියන්නේ ඔයගලන්ට මොනවා හරි ප්‍රතික්‍රියාවක් ගැටලුවක් තියෙනවා නම් අපි හම්බෙන වෙලාවක ඇවිල්ලා ඒක අරගෙන ඇවිල්ලා අහන්න ළමයි. එතකොට මම ඒක කියලා දෙන්නම්. right. මේ ගොඩක් කාලේ නාස්ති කරන්න ඕනේ ප්‍රශ්න නෙවෙයි. ඊට පස්සේ අපි යන් A B AC හා D හි මුක්ත වන එක් වායුවක් හඳුනා ගැනීම සඳහා රසායනික පරීක්ෂාව. ඒ වල කාබන් ඩයොක්සයිඩ් නේ කාබන් ඩයොක්සයිඩ් විතර ඔයගලන් ලියන්න ඕනේ හුණු දියර පරීක්ෂාව. එහෙම නැත්නම් මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් බුබුලණය කිරීම කියලා ලියුවා නම් හරි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් බුබුලණය කිරීම නැත්නම් හුණු දියර පරීක්ෂාව. එහෙම ලියුවා නම් හරි. එතකොට ඒක නිරීක්ෂණය ඔයගලන් ලියන්න ඕනේ ද්‍රාවණය කිරි පැහැති වෙනවා, කිරි පාට වෙනවා, කිරි පැහැයට හැරෙනවා. වැඩිපුර වායු බුබුලණය කිරීමේදී මොකද වෙන්නේ? ද්‍රාවණය අවර්ණ වෙනවා කියන එක ලියන්න ඕනේ. හුණු දියර පරීක්ෂාවේ මොකද්ද? මේ නිරීක්ෂණය ඔයගලන්ට මතකයි නම් අපි කාබනේට් අයන හඳුනාගෙන ඔන්න ඔහොම ඇවිල්ලා බලන්න ඔයගලගේ නෝට් එක. හරි. මෙන්න මේ යටින් අපි ලියලා තියෙනවා හුණු දියර පරීක්ෂාව. වෙනම ලියලා තියෙනවා. හරි. හරි. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් බුබුලණය කිරීම එහෙම නැත්නම් හුණු දියර පරීක්ෂාව. එතකොට කිරි පැහැති වෙනවා ද්‍රාවණය. තව වැඩිපුර වායු යැවීමේදී ද්‍රාවණය අවර්ණ වෙනවා. ඒක තමයි ඒ වලට. C අපි ගත්තේ මේ H2S පිට වෙන්නේ නේද? අර මොකක්ද ඒකට කියන්නේ මේ කුණු බිත්තර ගඳ තියෙන වායුව. හරි. ඒක හඳුනා ගන්න කොහොමද? ඔයගලන්ට ක්‍රම කීපයක් කියලා දුන්නා. ඔයගලන්ට ඒකත් මතකයි නම් මෙන්න මෙහෙම අර තරු දාලා කියලා දුන්නා කොහොමද ඒක වෙන්නේ කියලා. හරිද? එතකොට ලෙඩ් ඇසිටේට් වලින් පෙඟවූ පෙරහන් කඩදාසියකට යවන්න පුළුවන්. හරිද? එතකොට එහෙම නැත්නම් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකින් බුබුලණය කරන්න පුළුවන්. ආම්ලික ඩයික්‍රෝමේට් ද්‍රාවණයකින් බුබුලණය කරන්න පුළුවන්. මේ ඕන එකක් කරන්න පුළුවන්. එතකොට ලෙඩ් ඇසිටේට් වලින් යවුවොත් ඔයගලන් ලියන්න ඕනේ කළු පැහැති අවක්ෂේපය ලැබෙනවා. නැත්නම් කළු පැහැති මේ පත්‍රයේ කළු පැහැති වෙනවා කියලා. ඊට පස්සේ ළමයි ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය තුලින් යවුවොත් ඔයගලන් ලියන්න ඕනේ ද්‍රාවණය අවර්ණ වෙනවා. හැබැයි ද්‍රාවණය අපැහැදිලි වෙනවා. අපැහැදිලි ද්‍රාවණයක් ඒ වගේම අවර්ණ වෙනවා. එතකොට දම් පැහැ අවර්ණ වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් යවුවොත් තැඹිලි පැහැ කොළ පැහැති වෙනවා. ද්‍රාවණය අපැහැදිලි වෙනවා කියන එක ලියන්න ඕනේ. ඒ ටික ලියන්න ඕනේ. හරි? right. ඊට පස්සේ D කොටසේ ඔයගොල්ලන්ට ලැබෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. තයෝසල්ෆේට් එකකට අම්ලයක් දැම්මහම සල්ෆර් ඩයොක්සයිඩ් ලැබෙනවා. මතක ඇති ඔයගොල්ලන්ට. මේ එතකොට ඒකෙදි ඔයගොල්ලන් නැවත සැරයක් කරන්න ඕනේ මොකද්ද? ඔයගොල්ලන්ට යවන්න පුළුවන් මේ ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයකින්. පැහැදිලි ද්‍රාවණයක් සහ කොළ පැහැති වෙනවා ද්‍රාවණය. තැඹිලි පාට කොළ පාට වෙනවා. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වලින් යවුවොත් දම් පාට අවර්ණ වෙනවා. ද්‍රාවණය පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් මොකද්ද? තෙත මල් පෙත්තකට ඇල්ලුවොත් මල් පෙත්තේ වර්ණය විරංජනය වෙනවා. හරිද? නැත්නම් වර්ණය නැති වෙලා යනවා. ඔන්න ඔය ටික ලියන්න පුළුවන්. මේ සියල්ල ඔයගලන් බලන්න ළමයි. ඔයගලන්ගේ ඇනායන විශ්ලේෂණයේ යටතේ මේ ටික හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව වායු හඳුනා ගැනීම යටතේ වෙනම කොටසක් මේකම උගන්වලා තියෙනවා. ඒකත් බලන්න. හරි? රයිට්. ඒ තමයි ප්‍රශ්නය. බොහොම ලේසි ප්‍රශ්නයක්. 2019 ප්‍රශ්නය. හරිද? ඇති දෙයක් නෑනේ ළමයි. දැන් බලන්නකො මේ ඉනෝගනික් වල බොහොම ලේසි ටිකක් මේ අහන්නේ. ඉතින් ඇයි කටපාඩම් කරන්න මේවා? ඉනෝගනික් කටපාඩම් කරන්න එපා. මේ මුලාවට අහු වෙන්න එපා ඕගොල්ලන්. හරිද? මේක නැති කරන්න ඕනේ. මේ දැන් මේ වංචාවට මොකක් හරි කරන්න ඕනේ. හරිද? නැත්තම් මේ කටවහන් ඉඳලා හරියන්නේ නැහැ දැන්. මේ තනි බොරුවක් කරන්නේ, වංචාවක් කරන්නේ. එතකොට මේ කටපාඩම් කරනවා මේ උසස් පෙළ සයන්ස් A level සයන්ස් ළමයින්ද කටපාඩම් කරන එක නොකළ යුතු දෙයක්. කටපාඩම් කරවන්න බෑ මෙහිම ළමයි. මොකද මේ ළමයි තමයි අනාගතේ කවදා හරි සයන්ස් කරලා මේගොල්ලන් ඉස්සරහට යන්නේ ළමයි. ඒතර මේකෙන් බහුතරයකට කටපාඩම් කරවුවාම මොකද්ද මේ හදන සමාජය? මොකද්ද මේ හදන ළමයි? හරිද? ඔලු ටික කනවා මේගොල්ලන්. හරිද? ඒක තමයි කරන්නේ. මේක ඇවිල්ලා කෙලින්ම ප්‍රදර්ශනාත්මක රැල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න. මේ ඉනෝගනික් කියන එක අපි ඉස්සරහට තව කතා කරමු මේ මොනවද කියන එක. මම ඔයගලන්ට දාන්නම් මේ ඩිස්කෂන්ස් ටිකක් දාන්නම් බලන්න ඒවා. හරිද? කිසිම වෙලාවක කටපාඩම් කරන්න එපා. මම කිසිම වෙලාවක අපේ ළමයින්ට කියලා දීලා නැහැ කටපාඩම් කරන්න. තාර්කිකව ඉගෙන ගන්න තමයි කියලා දීලා තියෙන්නේ. තර්කානුකූලව
අධ්‍යයනය කරන්න කියලා දීලා තියෙන්නේ. මේකේ ළමයි මේ පාසල් වලත් ඕගොල්ලන්ට අපි ගත්තොත් එහෙනම් පාසලටත් යම්කිසි තියෙනවා මේ ඒකට කියන්නේ යම්කිසි වගකීමක් තියෙනවා පාසල් ගුරුවරුන්ටත් මේ කියන මේකට විරුද්ධ වෙන්න මේ සමාජයේ තියෙන මේ රැල්ලට විරුද්ධ වෙන්න. හරිද? මොකද මේක ඇවිල්ලා මේ ළමයිව වංචාවෙන් මුලා කරලා හරිද? මොකද ළමයි දන්නේ නැහැනේ මොකද්ද මේ කියලා. ළමයි කියවලා ඔහේ ඉඳගෙන ඉන්නවා. හරිද? හිතාන් ඉන්නවා දැන් හරියයි තව ටික දවසකින් හරියයි මෙහෙම හරියයි කියලා නෑ විභාගෙ නිකන් හරියන්නේ නැහැ. අන්තිමට ඉතින් අර මොකක්ද එක වගේ දෙක නටනවා. එහෙම හරියන්නේ නැහැ. රයිට්? ඉතින් මේ ඉනෝගනික් වල ප්‍රශ්නය. තව තියෙනවා තව ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි ඔය හිමිට කතා කරමු. රයිට්? හරි. ඊට පස්සේ අපි යන් 2018 ප්‍රශ්නයට 2018 හරි 18 ප්‍රශ්නේ කියනවා මෙහෙම. ආයත් P ගුණුවේ මූලද්‍රව්‍යයක්. එයා ද්විපරමාණුක වායුවක් තියෙනවලු. X වලට පුළුල් ඔක්සිකරණ අවස්ථා. දැන් P ගුණුවේ ඉන්න ද්විපරමාණුක වායු ටින් ටින් ගාලා මතක් වෙන්න ඕගලන්ට. කවුද? ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින්, ෆ්ලෝරින් මේ වගේම ටක් ගාලා වලට එන්න ඕනේ. ඊළඟට පුළුල් ඔක්සිකරණ අවස්ථා පරාසය කිව්වහම ඕගලන්ට මතක් වෙනවා ඔක්සිජන්ට එහෙම මඟුලක් නැහැ. ක්ලෝරීන්ට ටිකක් තියෙන බල හැබැයි ටිකයි. හරිද? එහෙම ලොකුවට නැහැ. හරි මේ වායුව ගැන නෙවෙයි කියන්නේ මූලද්‍රව්‍ය නේ. ඒකට නිකන් නයිට්‍රජන් වගේ කියලා ඔළුවට එන්න ඕනේ. කියන වාක්‍ය පළවෙනි වාක්‍ය දෙක කියවනකොට ඔළුවට එන්න ඕනේ. කටපාඩම් කරලා බෑ උක් කරන්න. මතක තියාගන්න. හරිද? XC වඩාත්ම සුලභ හයිඩ්‍රයිඩ් වයි ජලයේ පහසු ඉන්ද්‍රවණේ බාස්මික වෙනවා කිව්ව ගමන් ඔළුවට නයිට්‍රජන් එන්න ඕනේ. එහෙනම් ළමයි මේ X කියන්නේ නයිට්‍රජන්. හරිද? එතකොට දැන් එන ඔයගොල්ලෝ මේකට උත්තරේ ලියනකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ ඒ කොටසේ එක X කියන්නේ N කියලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් නයිට්‍රජන් කියලා වචනෙන් ලියන්න ඕනේ. N2 කියලා ලිව්වොත් එහෙම වඩුව තමයි. ඇයි මේ අහන්නේ N2 කරන X යනු මූලද්‍රව්‍යයක්. එහෙනම් නයිට්‍රජන් කියලා ලියන්න ඕනේ. Y කියන්නේ ඇමෝනියා. Y කියන්නේ ඇමෝනියා. වායුවනේ. හරිද? ඒතකොට මේකේ ලකුණු ලැබෙන විදිහ ගත්තොත් මෙයාට ලකුණු 5යි. මෙයාට ලකුණු 5යි. right. දෙවෙනි කොටසට යන්න. X කී ද්විපරමාණුක වායුව සාමාන්‍ය නිෂ්ක්‍රියයයි සලකනු ලබයි. කෙටියෙන් පැහැදිලි කරන්න. ඔවා ඉතින් P ගුණය උගන්වනවා. නයිට්‍රජන්ට තියෙනවනේ ත්‍රිත්ව බන්ධනයක් වායුවට. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒ ත්‍රිත්ව බන්ධන නිසා බන්ධන කඩන්න අමාරුයි කියලා ලිව්වනම් ඇති. ඒතකොට ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා කියනවනේ ලකුණු 3යි. ඒ බන්ධනය කඩන්න අමාරුයි නැත්නම් ලොකු ශක්තියක් ඕනේ කියලා ලියනවනේ ලකුණු 3යි. ඔයගොල්ලන් ලියන්න බලන්න නයිට්‍රජන් හි ත්‍රිත්ව බන්ධනයක් අඩංගු වේ. in ත්‍රිත්ව බන්ධනය. ඒම නිසා බන්ධන විඝටන ශක්තිය ඉහළයි. ලකුණු 3ක් ලැබෙනවා. 3යි 3යි 6ක් ලැබෙනවා. බන්ධන විඝටන ශක්තිය ඉහළයි කියනවා ලකුණු 3ක් ලැබෙනවා. ඔය පොඩි දේවල්. XC ඔක්සයිඩ් තුනක රසායනික සූත්‍ර ලියා එම එක් එක් සංයෝගයේ XC ඔක්සිකරණ අවස්ථාව දක්වන්න කියලා කියනවා. අපි ගමු N2O NO NO2 ඕන තරම් ලියන්න පුළුවන්. N2O3 N2O5 මේ තමයි මෙයාගේ ඔක්සයිඩ්. මේ තමයි මෙයාගේ ඔක්සයිඩ්. මේ ඕන එකක් ලියන්න පුළුවන්. මෙයා ධන 1යි, මෙයා ධන 2යි, මෙයා ධන 4යි, ධන 3යි, ධන 5යි මේ විදිහට ඕන එකක් ලියන්න පුළුවන්. එතකොට මේ තුනක් ලියනකොට ලකුණු 3 ගානේ ලැබෙනවා. ලකුණු 3 ගානේ ඔයගලන්ට ලැබෙනවා. 3 ගානේ කියන්නේ මෙහෙමයි. ඔක්සයිඩයට ලකුණු 2යි, ඔක්සිකරණාංකයට 1යි, ඒක වැඩි කිරීම 3යි. ලකුණු 9ක් ලැබෙනවා. එහෙමයි ඒ ලකුණු 9 හිමි වෙන්නේ. right. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා වයිහි ක්‍රියාකාරීත්වය වයි ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාවක් දෙන්නලු. ඔයගලන්ට මතකයි නම් මේවා වෙනම ඉගෙනුවා ඇමෝනියා යටතේ. හරි. නෝට්ස් බලන්න ඕගොල්ලන්ගේ. සෝඩියම් සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව මේ ඇවිල්ලා හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. හරිද? හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. සෝඩියම් සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. එතනදී හැදෙනවා NaNH2 හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට මෙයා අපි ගමු 2යි 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 මේ විදිහට ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් මැග්නීසියම් සහ ඇමෝනියා ඔයගලන් ගිහිල්ලා බලන්න ළමයි ඔයගලන්ගේ P ගුණුවේ නෝට් එක ප්‍රතික්‍රියක දෙක විතරක් ලියලා
තර්කානුකූලව මේක ගොඩනගන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. කටපාඩම් කරන්නේ නැතුව. හරි. ඔය හැමතැනම නෑ. හරියටම උගන්වලා තියෙනවා. ඒවා ඉගෙන ගත්ත ළමයි මේවා ඇවිල්ලා නිකන් කිරි කජු වගේ. හරි. ඒතර මෙතෙන්ද 3යි. ඔය විදිහට ලියන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් තව ලියන්න පුළුවන්. ඉතින් ඔය මොකක් හරි ලිතියම් එක්ක ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන්. කැමති එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ අහනවා y ඔක්සිහාරකයක් ලෙස ප්‍රතික්‍රියාව. ඕනතරම් ප්‍රතික්‍රියා තියෙනවා. මම මේකෙන් දෙකක් විතර ලියන්නම්. මොනවා හරි ඕගොල්ලන්ට ප්‍රශ්න තිබ්බොත් අහන්න ඇවිල්ලා. ඒ කියන්නේ ඕගොල්ලන් ලියපු උත්තරවල මොනවා හරි අවුලක් තිබ්බොත් ඇවිල්ලා අහන්න. මම එකක් විතර ලියන්නම්. Cl2 සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව. Cl2 සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව N2 ධන HCl. හරි. N2 ධන HCl. එතකොට මෙතෙන්ද 2යි. මෙතෙන්ද 3යි. මෙතෙන්ද 6යි. ඒක ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? එහෙම නැත්නම් අර NH4Cl හැදෙන එක ලියන්නත් පුළුවන්. හරිද? N2 ධන NH4Cl හැදෙන එක ලියන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන් ලියන්න පුළුවන් තව Cl2 සහ ඇමෝනියා සහ CuO අතර ප්‍රතික්‍රියාව. මෙතනදී ඕගොල්ලන්ට හැදෙනවා Cu ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාවනේ. එතකොට මෙයා හැදෙනවා. ඊට අමතරව මේකෙන් හැදෙනවා ජලය සහ නයිට්‍රජන් හැදෙනවා. මේ ප්‍රතික්‍රියාව ඕගොල්ලන්ට ලියන්න පුළුවන්. හරිද? එතකොට මෙතෙන්ද අපි දාන්න ඕනේ 3යි. මෙතෙන්ද 3යි. මෙතෙන්ද 3යි. එතකොට මෙතෙන්ද 2යි. ඒ විදිහට දැම්මනම් ප්‍රතික්‍රියාව තුලින් මේ ප්‍රතික්‍රියා ලියන්න පුළුවන්. ඊට වඩා මම ලියන්න යන්නේ නැහැ. ඔයගලන්ට මොනවා හරි ගැටලු තිබ්බොත් ඔයගලන් ඇවිල්ලා අහන්න. ඒතර මේක ප්‍රතික්‍රියාවකට ලකුණු 3ක් ලැබෙනවා. මේ ලියන ඕන එකට ලකුණු 3ක් ලැබෙනවා. හරි? ඊළඟ පස්වෙනි කොටසේ අහනවා X අඩංගු කාණ්ඩයේ Y ට අනුරූප හයිඩ්‍රයිඩ් සලකන්න Y ද ඇතුළුව තාපාංකයේ විචලනය. මේක දෙවෙනි පාඩමේ උගන්වන්නේ ද්විතීයික අන්තර් ක්‍රියා යටතේ. ඔයගලන් උගන්වලා ඇති බලන්න මොකද්ද? 4 5 6 සහ 7 කාණ්ඩවල හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලනය කියලා ප්‍රස්ථාරයක් දෙවෙනි පාඩමේ ද්විතීයික අන්තර් ක්‍රියා යටතේ. ඔයගලන් ප්‍රස්ථාරය අඳින්න ඕනේ මේ විදිහට මේ පැත්තට හයිඩ්‍රයිඩ් කියලා ලියන්න. මේ පැත්තට තාපාංකය ලියන්න. මේකේ මෙහෙම එකක් යන්න නම් හරි. හරි. මේ වගේ එකක් ආව නම් හරි. මෙහෙම එකක්. හරි. එතන මෙතන ඇමෝනියා එන්න ඕනේ. මෙතන ඇමෝනියා. මෙතන PH3. ඊට පස්සේ මෙතන ලියන්න ඕනේ SbH3. මෙතන ආසනික් හයිඩ්‍රයිඩ් ASH3. ඔය විදිහට ලියවනම් හරි. එතකොට මේකේ ලකුණු ලැබෙන්නේ මේකේ ලකුණු ලැබෙනවා මේ හැඩය හරියට අඳිනවා ලකුණු 2යි. හරියක් වගේ මෙහෙම ඉන්න ලකුණු 2යි. ඊට පස්සේ මෙයාට ලකුණු 1යි. ඇමෝනියා වලට 1යි. PH3 වලට 1 ලකුණයි. මෙයාට 1 ලකුණයි. මෙයාට ලකුණක් දීලා නෑ. මේකේ ලකුණක් දීලා නෑ. මේ කොහේ හරි ඒක මෙහෙම තිබ්බනම් ඇති. උපරිමය අරය මේ විදිහට තියෙනවා කියලා තිබ්බනම් ප්‍රමාණවත්. හරි? right. ඒ ලකුණු 5 ලැබෙනවා මේකට. ඒ 5 ලැබෙන්නේ ওই විදිහට. හයවෙනි කොටසේ අහනවා ඉහත එක කොටස පහ කොටසේ තාපාංක විචලනයට හේතු දක්වන්න. මොකද හේතුව ළමයි අණුක ස්කන්ධය වැඩි වෙනවා. අණුක ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? තාපාංකය වැඩි වෙනවා. හැබැයි ඇමෝනියා වල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ඒ නිසා යාගේ තාපාංකය සාපේක්ෂව හිතනාගේට වඩා වැඩි වෙනවා. ඕක අපි ඉගෙන ගත්ත කොහෙද? දෙවෙනි පාඩමේ තාපාංක ප්‍රස්ථාරය. ඒ කියන්නේ ද්විතීයික අන්තර් ක්‍රියා යටතේ. right. ඉතින් ඔයගොල්ලන් එකට ලියන්න ඕනේ මෙහෙම මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වෙන විට තාපාංකය වැඩි වෙනවා. නමුත් ඇමෝනියා වල හයිඩ්‍රජන් බන්ධන තියෙන නිසා මොකද වෙන්නේ? බලාපොරොත්තු වන අගයට වඩා තාපාංකය වැඩි වෙනවා. ඒක ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. මොකද්ද? අණුක ස්කන්ධයේ වැඩි වෙන විට තාපාංකය වැඩි වෙනවා කියන ලකුණු 3යි. ඇමෝනියා වල හයිඩ්‍රජන් බන්ධන නිසා බලාපොරොත්තු වන අගයට වඩා වැඩි වෙනවා කියන ලකුණු 3යි. ඒක ලකුණු 6ක් ඒ කොටසට හිමි වෙනවා. ඊපස්සේ 7 වෙනි කොටසට යන් වයිහි ජලීය ද්‍රාවණයකින් වැඩිපුර ප්‍රමාණයක් ඇලුමිනියම් සල්ෆේට් ද්‍රාවණයකට එක් කළ විට ඔබ කුමක් නිරීක්ෂණය කරන්නේදයි සඳහන් කරන්න කියනවා. ඇලුමිනියම් සල්ෆේට් වලට වයි ජලීය ද්‍රාවණයක් දැම්මහම තුන්වෙනි කාණ්ඩයයි පස්වෙනි කාණ්ඩයයි මිශ්‍ර කරලා අහපු ප්‍රශ්නයක්. හරිද? ඔක වෙන්නේ මෙහෙමයි. ඇලුමිනියම් සල්ෆේට් මේකට අපි දානවා ජලීය ඇමෝනියා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකෙන් හැදෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව ඇමෝනියම් සල්ෆේට් හැදෙනවා.
ඇමෝනියම් සල්ෆේට් හැදෙනවා. මේක තමයි කතන්දර. එතකොට මෙතෙන්ද අපි දාන්න ඕනේ 3ක්, මෙතෙන්ද 2යි, මෙතෙන්ද 3යි. එහම දැම්මනම් ප්‍රතික්‍රියාව පොඩි 3යි, මෙතෙන්ද දාන්න ඕනේ ඔයගොල්ලන් 6ක්. 6යි. මොම දැම්මනම් ප්‍රතික්‍රියාව 3යි. හරිද? ඒක ලියන්න කියලා නැහැ. නමුත් මම මේක නිකන් ඔයගොල්ලන්ට ලිව්වේ. ඒතර නිරීක්ෂණය තමයි සුදු ජෙලටිනීය අවක්ෂේපයක් ලැබෙනවා. සුදු ජෙලටිනීය අවක්ෂේපයක් ලැබෙනවා. ඒක තමයි නිරීක්ෂණය. ඒකට ලකුණු 3ක් ලැබෙනවා ඔයගොල්ලන්ට. ඔයාලා ලියන්න ඕනේ සුදු ජෙලටිනීය අවක්ෂේපයක් ලැබේ කියලා. ලකුණු 3යි. එක කොටසේ ඔබේ නිරීක්ෂණයට හේතු වන රසායනික ප්‍රභේදය ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ලකුණු 3යි. ඊට පස්සේ කියනවා Y හඳුනා ගැනීමට එක් රසායනික පරීක්ෂාවක් දෙන්න. ඒ පරීක්ෂාව තමයි මොකක්ද? නෙස්ල ප්‍රතිකාරකය මගින් පරීක්ෂා. Y කියන්නේ ඇමෝනියා. නෙස්ල ප්‍රතිකාරකය දාන්න ඕනේ. එතකොට ඒකෙන් දුමුරු පාට අවක්ෂේපයක් ලැබෙනවා. දුමුරු පැහැයක් ගන්නවා කිව්වත් ඇති. එහෙම නැත්නම් සාන්ද්‍රිත Cl මගින් පරීක්ෂා කරන්න පුළුවන්. ලැබෙන නිරීක්ෂණය තමයි මොකක්ද? සුදු පැහැති දුමාරය, සුදු පැහැති වාෂ්පය, සාන්ද්‍රිත Cl වාෂ්පය සමග ප්‍රතික්‍රියාව. ඒක නිරීක්ෂණය සුදු පැහැති දුමාරය. එහෙම නැත්නම් නෙස්ල ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව. ඒක නිරීක්ෂණය තමයි මොකක්ද? දුමුරු පැහැයක් ගැනීම. මොන විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඉසෙඩ් යනු එක්සී ඔක්සෝ අම්ලයක් හා ප්‍රබල ඔක්සිකාරකයකි. ඉසෙඩ් හඳුනා ගන්න එක්ස් කියන්නේ නයිට්‍රජන්. එතකොට ඉසෙඩ් කියන්නේ ළමයි HNO3 ඔක්සෝ අම්ලය. ප්‍රබල ඔක්සිකාරකයේ HNO3. සල්ෆ සමග උණු සාන්ද්‍ර ඉසෙඩ් ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ප්‍රතික්‍රියා මොනවද හැදෙන්නේ කියලා අහනවා. සල්ෆ සමග උණු සාන්ද්‍ර HNO3 ප්‍රතික්‍රියා ලියලා තියෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඊට අමතරව හැදෙනවා සල්ෆියුරික් අම්ලය. ඊට අමතරව හැදෙනවා ජලය. මේ ප්‍රතික්‍රියා ලියලා තියෙනවා බලන්න. ඔයගොල්ලන්ගේ නයිට්‍රික් අම්ලය යටතේ ප්‍රතික්‍රියා ලියලා තියෙනවා. හරි? ඔයගොල්ලන් බලන්න පුළුවන්. රයිට්. ඒකට මේ විදිහට එතන ලකුණු 3ක් ලැබෙනවා. ලකුණු 3ක් දීලා තියෙනවා. ඉතින් මෙයාට එකයි, මෙයාට එකයි, මෙයාට එකයි. ප්‍රතික්‍රියාවක් අහලා නැති නිසා මේ විදිහට තමයි ලකුණු දෙන්නේ. මෙයා හඳුනා ගන්නවට ලකුණු 3යි. ලකුණු 3යි. හරි? ඔය තමයි ඒකේ A කොටස. අපි යම් B කොටසට. B කොටසට. නැවතත් P ගුණුවේ මූලද්‍රව්‍ය දෙකක් කියනවා. A හා B P ගුණුවේ මූලද්‍රව්‍ය දෙකක සංයෝග කියනවා. කාමර උෂ්ණත්වයේදී හා වායුගෝල පීඩනයේදී අවර්ණ ගඳක් නොමැති ද්‍රවයක් ලෙස ඒ පවතිනවලු. ඒ වායු හා ඝන අවස්ථාවන්හිද දක්නට ලැබේ. එහි ඝන අවස්ථාව එහි ද්‍රව අවස්ථාවට වඩා ඝනත්වයෙන් අඩුය කියනවා. අයනික හා ද්‍රවීය සහයෝග පහසුවෙන් එහි ද්‍රවණය වෙනවලු. ඒ කියන්නේ වතුර වගේ කෙනෙක් වෙන්න ඇති. කාමර උෂ්ණත්වයේදී හා වායුගෝල පීඩනයේදී B අවර්ණ වායුවක් ලෙඩ් ඇසිටේට් වලින් තෙත් කළ විට පෙරහන් කඩදාසි කළු පැහැට එන H2S. එහෙනම් මේ කියන්නේ ළමයි ජලය සහ H2S කියන්නේ. හරිද? බොහොම ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. ජලය සහ H2S. හරි? ඕක ඉතින් ඔලුවට එන්නේ නැත්නම් පොඩි අවුලක් තියෙනවා නේද? හරි? ඔය කියවනකොට ඔය ගෑල් ඔලුවට එන්නේ නැත්නම් ඔය දින පොඩි අවුලක්. ඒ කියන්නේ ජලය එහෙනම්. B කොටසේ එක A ජලය BH2S ලකුණු 4 බැගින් ඔයගොල්ලන්ට හිමි වෙනවා. ලකුණු 4 බැගින් ගන්න පුළුවන්. මෙයාට 4යි, මෙයාට 4යි. දෙක අවශ්‍ය ස්ථානවල එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පෙන්වා A හා B හැඩවල දල සටහන් අඳින්න කියලා කියනවා. දල සටහන් අඳින්න. මෙන්න මෙයා මේ A මේ B මෙන්න මෙහෙම දල සටහන් අඳින්න පුළුවන්. ඒකට මෙයාට ලකුණු 3යි. මෙයාට ලකුණු 3යි. ඔය විදිහට ලැබෙනවා. ඊට පස්සේ වඩා විශාල බන්ධන කෝණයේ තියෙන Aටද Bටද කියන අහනවා හේතු දක්වමින් සඳහන් කරන්නලු. වඩා විශාල බන්ධන කෝණයේ තියෙන කාටද? මෙයාගේ බන්ධන කෝණය අපි දන්නවා දල වශයෙන් ගත්තොත් 104.5යි. 104.5 නේ. ඔක මතක තියාගත්තොත් කමක් නැහැ. නමුත් H2S ගැන එහෙම ලොකුවට හිතන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඕකේ මොකද වෙන්නේ? ඕකේ ළමයි විද්‍යුත් ඍණතාවය දිහා බලන්නකෝ. මෙයාගේ විද්‍යුත් ඍණතාවය කීයද? 3.5යි. මෙයාගේ විද්‍යුත් ඍණතාවය 2.5යි. ඒතකොට ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි. වැඩි නම් මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇදිලා යනවනේ. මේකේ ඉලෙක්ට්‍රෝන මෙහෙම ඇදෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝන ඇදෙනවා නමුත් අර කලින්ට වඩා අඩුයි. ජලයට වඩා අඩුවෙන් තමයි ඇදෙන්නේ. මෙහෙම. හරි. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මෙතන මෙයා වැඩි මෙතන මේ ඉලෙක්ට්‍රෝන අදින ප්‍රමාණය අඩුයි. පැහැදිලිද? එතකොට
මේ ඔයගලන්ට පේනවද මෙතන මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා මෙයා මෙහෙම ඈත් වෙන්න පෙළඹෙනවා. හරිද? මෙයාගේ එහෙම කේස් එකක් නෑ. දැන් වෙන්නේ මොකක්ද? මම ආයෙත් මේක ඇඳලා පෙන්නන්නම් ඔයගලන්ට හරියටම. හරියටම ඇඳලා පෙන්නන්නම් මේක. හරිද? මෙන්න ඔක්සිජන්, මෙන්න හයිඩ්‍රජන්, මෙන්න හයිඩ්‍රජන්, මෙන්න සල්ෆර්, හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්. හරිද? එතකොට මෙතන එකසර තියෙනවා මේ විදිහට. මෙතනත් එකසර තියෙනවා මේ විදිහට. හොඳට බලා ගන්න. මෙයාගේ විද්‍යුත් ඍණතාවය 3.5යි. මෙයාගේ විද්‍යුත් ඍණතාවය 2.5යි. දැන් මොකද වෙන්නේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට මෙහෙම ඇදිලා යනවා. ඇදිලා යන්න ඕනේනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට මෙහෙම ඇදිලා යනවා. මේකෙත් ඇදෙනවා හැබැයි මෙච්චර ඇදෙන්නේ නැහැ. මෙච්චර ඇදෙන්නේ නැහැ. ජලයේ තරම් ඇදෙන්නේ නැහැ. ටිකයි ඇදෙන්නේ. මේ බලන්න. මෙහෙම ඇදෙන්නේ. එතකොට මේ එකසරවල බලපෑම ගත්තාම එකසරවල බලපෑම මෙතෙන්ද යම් තාක් දුරකට වැඩිපුර දැනෙනවා. ඒ වගේම තමයි මේක ගත්තොත් එimhe ඇත්තටම මෙතන මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා ඔක්සිජන් ළඟ මෙයා මෙහෙම ඈත් වෙනවා. මෙහෙම ඉන්නේ මේ මෙතන ඔක්සිජන් මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා මෙයා මෙහෙම ඈත් වෙනවා මෙහෙම. ඒතර මෙයාගේ බන්ධන කෝණය වැඩි කාට වඩාද? H2S වලට වඩා. මොකද මෙතන එහෙම ඈත් වෙන්න හේතුවක් නැහැ. මෙහෙම ඉන්නවා. හරිද? ඒතර මොකද වෙන්නේ? සල්ෆර් ළඟ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු නිසා එයා එහෙම මෙහෙම ලොකුවට ඈත් වෙන්න පෙළඹෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා මොකද වෙන්නේ? මෙයාගේ කෝණයට වඩා මෙයාගේ කෝණය විශාල වෙන්න ඕනේ. හරි? එහෙනම් මේකේ උත්තරය අපි කියන්න ඕනේ මෙහෙම. උත්තරේ ලියලා තියෙන්න ඕනේ. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය සල්ෆර් වලට වඩා වැඩි කියලා කියන්න ඕනේ. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය සල්ෆර් වලට වඩා වැඩි කියනකොට එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ කියන්න ඕනේ මොකද්ද? ජලය තුලදී මොකද වෙන්නේ? ජලය තුලදී මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ජලය තුලදී මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය සල්ෆර් වල නැත්නම් H2S වලදී සල්ෆර් වලට වඩා වැඩි වේ. ජලය තුලදී මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය H2S වලදී සල්ෆර් වලට වඩා වැඩි වේ කියන ලකුණු එකක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ කියන්න ඕනේ මොකද්ද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණය ජලයේදී වැඩි වේ. H2S වලට වඩා ජලයේදී වැඩි වේ. බන්ධන ඉලෙක්ට්‍රෝන මේ ඔයාලට කියලා දෙනවා BP කියලා. මතකද? BPLP. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වල විකර්ෂණය මොකද වෙන්නේ? කාට වඩාද වැඩි වෙන්නේ? ජලය තුලදී H2S වලට වඩා වැඩි වෙනවා. එහෙම කරනවා එක ලකුණයි. එම නිසා ජලයේ බන්ධන කෝණය H2S වලට වඩා වැඩි වෙනවා කියන ලකුණු දෙකක් ලැබෙනවා. අන්න එහෙමයි ලකුණු දීලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි යන් ඊළඟ කොටසට 4. පහත සඳහන් එක් එක් අවස්ථාවේදී ඒහි ක්‍රියාකාරීත්වය පෙන්වුම් කිරීම සඳහා තුලිත රසායනික සමීකරණය බැගින් දෙන්න කියනවා. ඒ තමයි ඒ අම්ලයක් ලෙස. ඒ කියන්නේ ජලයනේ. ඒකට ඕගලන්ට ලියන්න පුළුවන් ඉතින්. ජලය අම්ලයක් ලෙස ක්‍රියා කරන විදිහ. එක ප්‍රතික්‍රියාවක් මම ලියන්නම්. ගොඩක් ලියන්න ඕනේ. මේවා ගිහිල්ලා බලන්න ළමයි ජලය යටතේ දීලා ඇති. ජලය සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව ලියමු. මේකෙන් හැදෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මෙයා බස්මේ නම් මෙයා අම්ලය වෙන්න ඕනේ. අර සංයුග්මක අම්ල බස්ම කතන්දරේ මතකද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරිද? ඊළඟට සෝඩියම්. තව එකක් ගමුකෝ. සෝඩියම් සහ ජලය. යම් සංයෝගයක් ලෝහයක් සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වායුව පිට කරයිද? එම සංයෝගයට ආම්ලික ලක්ෂණ ඇත කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඔය විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ බස්මයක් ලෙස අපි ලියමු ජලය සහ HCl අතර ප්‍රතික්‍රියාව. මේකෙන් හැදෙනවා H3O+ ධන Cl- මෙයා බස්මයක් විදිහට ක්‍රියා කරනවා. අර සංයුග්මක අම්ල බස්ම කතන්දරේ. හරි? ඒත් ඒක ලකුණු 3 බැගින් දීලා තියෙනවා. මෙයාට ලකුණු 3යි. මෙයාට ලකුණු 3යි. මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන් ඇවිල්ලා. පස්වෙනි ප්‍රශ්නේ. ජලීය ලෙඩ් ඇසිටේට් සමග බීහි ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න කියනවා. කියන්නේ H2S සහ ලෙඩ් ඇසිටේට් අතර ප්‍රතික්‍රියාව. ලෙඩ් ඇසිටේට් සහ H2S මේකෙන් හැදෙනවා ලෙඩ් සල්ෆයිඩ් ධන ඇසිටික් අම්ලය.
මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව ලියනකොට ලකුණු 3ක් ඕගලන්ට දීලා තියෙනවා. ලකුණු 3ක් ඕගලන්ට දීලා තියෙනවා. ඊළඟට 6 වෙනි කොටස A හා B වෙනම ආම්ලීකృత BiCl3 ද්‍රාවණයකට එක් කළ විට ඔබ කුමක් නිරීක්ෂණය කරයිද කියලා අහනවා. වතුරට BiCl3 නැවතත් මේ ප්‍රශ්නය ගොඩනැගෙන්නේ මොකක්ද? අර පස්වෙනි කාණ්ඩේ ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය කියන කොටස පදනම් කරගනිමින් එතකොට ඔයගොල්ලන් ලියන්න ඕනේ A දැම්මොත් එහෙම A දැම්මොත් මොකද්ද වෙන්නේ? සුදු අවක්ෂේපයක් ලැබෙනවා නැත්නම් සුදු පැහැති ඝනයක්. ඔයගොල්ලන්ම ප්‍රතික්‍රියාව ලිව්වොත් BiCl3 ධන ජලය මේකෙන් හැදෙනවා BiOCl සහ HCl. මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මෙයා තමයි අර සුදු පැහැති ඝනය. සුදු පැහැති ඝනය. හරි? එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ එක කොටසේ A සමග ප්‍රතික්‍රියාවදී සුදු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා නැත්නම් සුදු පැහැති ඝනයක් ලැබෙනවා. ඒකට ලකුණු 3යි. B සමග ප්‍රතික්‍රියාව කළු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා. කළු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා. මේකෙදි Bi2S3 ධන HCl. Bi2S HCl තොර මෙතෙන් 2යි මෙතෙන් 3යි මෙතෙන් 6යි. හරි ඒක ලකුණු 3යි. දැන් කාවුරු හරි බැලුවොත් එහෙම මෙහෙම එකක් කොහෙද අපි ඉගෙනගෙන තියෙන්නේ? මෙහෙම එකක් ඉගෙනගෙන නෑ. out of syllabus වන්ද නෑ ළමයි. මේක ඉගෙනගෙන තියෙනවා කැටායන විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩය යටතේ බලන්න. බිස්මත් සල්ෆයිඩ් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා කළු පාට අවක්ෂේපයක් කියලා. ඉගෙනගෙන නැති. ඒකයි මං කිව්වේ. ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඔක්කොම ටික එක තැනක. හරි? ඔක්කොම එක තැනක. ඉනෝගනික් කියන ෆෝල්ඩර් එක ඇතුලේ ඔයගොල්ලන්ට සබ් ෆෝල්ඩර්ස් හතරක් තියෙන්න ඕනේ. මොනවාද සබ් ෆෝල්ඩර්ස් හතර ඔයගොල්ලන්ගේ තියෙන්න ඕනේ? S ගුණුව, P ගුණුව, D ගුණුව සහ විශ්ලේෂණය. ඒ යටතේ මේ ටික හරි ලස්සනට ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. තැන් වල එක කොටසක් මෙතන වැදගත් ඒවා අතන කියලා ඒ ටික එතන එහෙම තිබිලා හරියන්නේ නම් නෑ. හරිද? වැදගත් ඒවා එක තැනක, වැදගත් නැති ඒවා එක තැනක, සාරාංශය එක තැනක එහෙම බෑ. ඔක්කොම එක තැනක තියෙන්න ඕනේ. තැන් වල තිබ්බොත් වෙන්නේ විභාගයේදී ඔයගොල්ලන්ට හරියට මේකට උත්තර ලියා ගන්න බැරි වෙනවා. හරි? ඒ නිසා මේකෙන් ඔයගොල්ලන් කොහොම හරි ගොඩ යන්න ඕනේ. ඉතින් බේරෙන්න ඕනේ ඔයගොල්ලන්ටම තමයි බේරෙන්න පුළුවන්. හරි? එකම තැනක නෝට්ස් හදාගන්න. ඒක තමයි කරන්න පුළුවන්. එහෙම නෝට්ස් හදාගන්න බැරි නම් කතා කරන්න, කතා කරලා අහන්න කොහොමද මේක කරන්නේ කියලා දෙන්න. හරි? රයිට්. මොකද මම දැකලා තියෙනවා ළමයි ගාව තියෙනවා මේ ෂෝට් නෝට් එකක් එක තැනක. වැදගත් කරුණු කියලා තව තැනක. තව මොකක්ද එකක් තව තැනක එහෙම එක ගෙව්වා. හරිද? එකම පාඩමට ටියුට් 50ක් විතර තියෙනවා. ඉතින් එහෙම තිබිලා බෑ. හරි? රයිට්. අපි යන් ඊට පස්සේ 2017 ප්‍රශ්නයට. එතනින් අපි ඉවර කරමු 2017න්. ඒ කොටස. මේ තියෙන ප්‍රශ්නේ හරි. මේක අහන ඕගොල්ලන්ගෙන් ළමයි x y z කියලා තුන් දෙනෙක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. එකම ආවර්තිතාවගේ එකම කාණ්ඩයට ඇත් මූලද්‍රව්‍යලු. අනුගාමී ආවර්ත තුනක තියෙන්නේ. කාම රුෂ්ණත්වයේදී y අලෝහමය වර්ණවත් ද්‍රවයක්. ද්‍රවයක් තියෙන එක නම් ඉතින් එක්ක බ්‍රෝමින් එක්ක රසදිය වෙන්න ඕනේ. හරිද? ඉතින් මේකේ එහෙම ගත්තාම අපි දන්නවා මොනවද? ඉතින් රසදිය හැර අපිට එහෙම වෙන උගන්වන්නේ බ්‍රෝමීන්නේ. එහෙනම් මේ බ්‍රෝමීන් ගැන මේ කාණ්ඩය ගැන තමයි අහන්නේ. හරි? ඒතකොට එන XYZ ගැන අහන්නේ x y z x කියන්නේ Cl y කියන්නේ Br z කියන්නේ I ලියන්න නම් එපා Cl2 Br2 I2 කියලා ලකුණු ලැබෙන්නේ නැත. මොකද මේ XYZ කියන්නේ මූලද්‍රව්‍ය. එහෙනම් ලියන්න ඕනේ ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් මේ විදිහට. එහෙම දීලා තියෙනවා ලකුණු 4 ගානේ ලකුණු 12ක් ලැබෙනවා ඕගොල්ලන්ට. 4 වරක් 3 12ක් ලැබෙනවා. හරි? ඊට පස්සේ දෙවෙනි කොටසට යන්න. XYZ සම්බන්ධයෙන් පහත දෑහි සාපේක්ෂ විශාලත්ව දක්වන්න කියලා කියනවා. පරමාණුක විශාලත්වය පළවෙනි කොටසේ අහන්නේ. ඔයගොල්ලෝ ඉතින් දන්නවා I වල තමයි වැඩිම. ඊළඟට Br ඊළඟට Cl. මෙහෙම තමයි යෝග වෙන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය දැන් ওই බන්ධුතාවය කියන වචනේ දැන් අපි භාවිතයෙන් තොරයි අපි පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය කියන එක.
හරි. එතකොට මං හිතන්නේ මේකේ පොඩි ගැටලුවක් වුණා අපිට මේක මොනවා හරි මයික් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. හරි අපි බලමු දැන් මටත් හොයාගන්න බෑ කොහෙද ඒක නැවතුනේ කියලා. ඒක බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. රයිට්. එතකොට මේකේ පරමාණුක විශාලත්වය ගත්තාම මේ විදිහට තමයි පරමාණුක විශාලත්වය එතන එන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන වචනේ දැන් අපි භාවිතා කරෙන් තොරයි. අපි ඒක කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය කියලා. කොහොම නමුත් ওই දෙකේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ විචලනයේ වෙනසක් නැහැ. විචලනය එන්නේ මේ විදිහට. හරිද? ඊට පස්සේ පළමු අයනීකරණ ශක්තිය ගත්තාම ඉතින් ඕගොල්ලන් දන්නවා පළමු අයනීකරණ ශක්තිය ක්ලෝරීන්ගේ තමයි වැඩිම. ඊට පස්සේ බ්‍රෝමීන්, ඊට පස්සේ අයඩීන්. මේ විදිහට විචලන ටික ලියන්න ඕනේ. එතකොට මේ එකකට ලකුණු 3 බෙගින් ලකුණු 9ක් ඕගොල්ලන්ට හිමි වෙනවා. ලකුණු 9ක් ලැබෙනවා. රයිට්. ඊට පස්සේ XYZ හි ඇනායනයන්හි ජලීය ද්‍රාවණ වෙන වෙනම පරීක්ෂණ නලවලට දාලා ප්‍රතික්‍රියා කරනවා. මේකේ මේ හඳුනා ගැනීම සඳහා තනි ප්‍රතිකාරකයක් පාවිච්චි කරන්න කියනවා. ඇනායන විශ්ලේෂණය බැලුවොත් තමයි ඔයගොල්ලන්ට මේක හරි ලස්සනට මම උගන්වලා තියෙනවා. කොහොමද මේක කරන්නේ කියලා. ඒ නෝට් එක බලන්න ඇනායන විශ්ලේෂණයේ ගැලීම් සටහන. මොකද අපිට ඡේද කටපාඩම් කරන්න බෑ. ඡේද මතක හිටින්නේ නැහැ. නිසා ගැලීම් සටහන් අපි දැනගන්න ඕනේ. ඒතකොට මේකට පාවිච්චි කරන්න පුළුවන් සිල්වර් නයිට්‍රේට්. එයා තමයි පාවිච්චි කරන්න පුළුවන් එකම තනි කෙනා. සිල්වර් නයිට්‍රේට් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ලකුණු 4ක් ලැබෙනවා. සිල්වර් නයිට්‍රේට් කියලා ලියනවා ලකුණු 4ක් ඕගොල්ලන්ට ලැබෙනවා. ඉතින් නිරීක්ෂණ ලියන්න කියනවා x වල නිරීක්ෂණය xyz x කියන්නේ ක්ලෝරයිඩය නිසා එතන සුදු අවක්ෂේපයක් ලැබෙනවා. සුදු අවක්ෂේපය. මෙතන ලා කහ අවක්ෂේපය. මෙතන කහ පාට අවක්ෂේපය. කහ පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඒවා වෙන වෙනම ගන්නලා තියෙනවා. තද කහ කිව්වත් කමක් නැහැ. කහ හෝ තද කහ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. තද කහ හෝ කහ පැහැති අවක්ෂේප ගැටලුවක් නැහැ. එතකොට එතන 2 ඔයගලන්ට යන්න ලකුණු 2 බැගින් ලැබෙනවා. එහෙම නැත්නම් මේකට පාවිච්චි කරන්න පුළුවන් තව එකෙක් තියෙනවා. ඕන එකක් ලියන්න පුළුවන්. ඒ තමයි ක්ලෝරින් දියර පාවිච්චි කරන්නත් පුළුවන්. සිල්වර් නයිට්‍රේට් වලට අමතරව ක්ලෝරින් දියර පාවිච්චි කරන්නත් පුළුවන්. ක්ලෝරින් දියර පාවිච්චි කරොත් මෙතන අවර්ණ ද්‍රාවණයක් ලැබෙන්නේ. ඔයගලන්ට කාබනික ස්තරය අවර්ණයි මෙතන. මේ තියෙන සිල්වර් නයිට්‍රේට් පාවිච්චි කරොත් මොකද වෙන්නේ කියන එක. මේ තියෙන Cl2 CCl4 දැම්මොත් මොකද වෙන්නේ කියන එක. මෙතන ද්‍රාවණය අවර්ණයි. මේ කාබනික ස්තරය අවර්ණ CCl4 ස්තරය. මෙතන රතු පැහැති CCl4, මෙතන දම් පැහැති CCl4 ස්තරය කියලා ඔයගලන්ට ලියන්න පුළුවන්. ඒ ලිව්වත් ලකුණු 2 බැගින් ලැබෙන අර විදිහම තමයි කියන්නේ. සිල්වර් නයිට්‍රේට් හෝ මෙයා කියනවට ලකුණු 4යි. මේ 2යි. ඒ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. ඊළඟට පහත සඳහන් දෑ සමග X2 හි ප්‍රතික්‍රියා නැවතත් Cl2 සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව ලැබෙනවා. ඔයගලන් දැන් හොඳට බැලුවොත් ඇමෝනියා ගැන සෑහෙන්න අහලා තියෙනවා. Cl2 ඇමෝනියා ගැන විභාගවල ඕවා අහන දේවල්. ඔයගලන් බලන්න ඔය තරු ලකුණු දාලා මේ නෝට්ස් වල මේවා ලියලා ඇති. Cl2 සහ ඇමෝනියා අතර ප්‍රතික්‍රියාව මේකදී ඔයගලන්ට ලියන්න පුළුවන් නයිට්‍රජන් සහ කවුද හැදෙන්නේ HCl ලැබෙනවානේ. නයිට්‍රජන් සහ HCl. ඒකට මේක තුලිත කරොත් මෙතෙන් 2යි, මෙතෙන් 6යි, මෙතෙන් 3යි. ඔය විදිහට ලියන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක්ට ලියන්න පුළුවන් ඕනේ නම් මේක අර වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව හෝ වැඩිපුර ක්ලෝරින් සමග ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකක් ලිව්වත් ලකුණු 3ක් ඕගලන්ට ලැබෙනවා. හරි? ඒක ගැටලුවක් නෑ. ඊට පස්සේ තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව ලියන්න කියනවා. එතකොට ඕගලන්ට ලැබෙනවා Cl2 දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකෙන් හැදෙනවා ළමයි කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. ඊට අමතරව NaOClO හැදෙනවා. NaClO හැදෙනවා. හරිද? ඔයගලන්ට මතකයි න? NaOCl කියලා ලියමු අපි. වඩා සාධාරණයි. NaOCl හරිද? මෙයා ලැබෙනවා. ඊට අමතරව ජලය ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. මෙතෙන්ද 2ක් දාගන්න. මෙතෙන්ද හරි. ඔය තමයි ප්‍රතික්‍රියාව. right? ඒතර ඔය විදිහට මේක ලියන්න පුළුවන්. මේක අර ඔයගලන්ට උගන්වලා තියෙනවා ළමයි බලන්න. 7 වෙනි කාණ්ඩයේ මෙයාගේ ද්විදාහකරණ ප්‍රතික්‍රියා Cl2 වල ද්විදාහකරණ ප්‍රතික්‍රියා යටතේ උගන්වලා තියෙනවා. ඒකට ලකුණු 3ක් ඔයගලන්ට ලැබෙනවා. ඊට පස්සේ නම් XC ඔක්සෝ අම්ල දෙකක ව්‍යුහ හඳින්න කියලා.
XC ඔක්සෝ අම්ල දෙකක ව්‍යුහ. X කියන්නේ ක්ලෝරින්. මම අඳින්න පුළුවන් ඔක්සෝ අම්ල හතරක් තියෙනවා. හතරෙන් කැමති දෙකක් අඳින්න පුළුවන්. මම ඒක නැවත අඳින්න යන්නේ නැහැ ළමයි. ඔයගලන්ට මෙන්න මේගොල්ලන්ගේ ලුයිස් ව්‍යුහ අඳින්න පුළුවන්. HOCl, HClO2, HClO3, එහෙම නැත්නම් HClO4. මේ හතරෙදි ලුයිස් ව්‍යුහ අඳින්න මම මෙතන අඳින්න ඕනේ නැහැ. ඒකට වෙලාව නාස්ති කරන්න අවශ්‍ය නැහැ. හරි? ඒක ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඒ කැමති තුනකට ලකුණු කැමති දෙකකට ලකුණු 3 ගන්න ලකුණු 6ක් ලැබෙනවා. ඊළඟට XC ස්වභාවික ප්‍රභවය නම් කරන්න කියනවා. ක්ලෝරින් වල ස්වභාවික ප්‍රභවය මුහුදු ජලය ලියන්න පුළුවන්. එහෙම නැත්නම් රොක් සෝල්ට් ලියන්න පුළුවන්. ඔය ඕන එකක් ලියන්න පුළුවන්. ලකුණු දෙකක් ලැබෙනවා. ඉතින් හත්වෙනි එකේ කියනවා XC අඩංගු ඒකාවයවිකයක් ජල නල නිෂ්පාදනයේදී කවුද තියෙන්නේ? PVC නේද? මෙයාගේ ඒකාවයවිකය අඳින්න කියලා කියනවා. ඒක ඇන්දොත් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම මෙයාගේ ඒකාවයවිකය අඳින්න පුළුවන්. ඒකාවයවිකය අඳින්න පුළුවන්. එහෙම ඇන්දොත් ඒකට ලකුණු 3ක් ලැබෙනවා. ඒක ලකුණු 3ක් ලැබෙනවා. සම්පූර්ණම ලියන්නලු බහු අවයවිකයේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ලකුණු 2යි. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ලකුණු 2යි. ලේසි ළමයි ප්‍රශ්නය. ලොකු වෙලාවක් නෑ. ඊළඟට දීලා තියෙනවා ඇනායන විශ්ලේෂණ. අපි ඒක ටක් ගාලා ඉවර කරමු. ඇනායන විශ්ලේෂණය. ඇනායන විශ්ලේෂණයට යන්න. ඇනායන තුනක් තියෙනවලු. හරිද? පළවෙනි එකේ කියනවා තනුක HCl එකතු කරාලු අවර්ණ වායුවක්. එහෙනම් එක්ක කාබනේට් එක්ක කවුද? සල්ෆයිඩ් එකක්. එහෙම නැත්නම් සල්ෆයිඩ් එකක් වෙන්න ඕනේ. පැහැදිලි ද්‍රාවණයක් ලැබුණාලු. තයෝසල්ෆේට් වෙන්න බෑ. හරි? හොඳම හඳුනා ගන්න. දැන් මේක කියවගෙන යන ගමන් ඔයගලන්ට ඔළුවට දා ගන්න පුළුවන්. හරි? පිට වූ වායුව ලෙඩ් ඇසිටේට් වලින් තෙත් කරනද පෙරහන් කඩදාසිය වර්ණ විපර්යාසයක් නැහැ. ඒ කියන්නේ H2S නෙමෙයි. හරි? H2S නෙමෙයි. එහෙනම් එක්ක කාබනේට් එක්ක සල්ෆර් ඩයොක්සයිඩ්. ඊට පස්සේ බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ සුදු අවක්ෂේපයක් ලැබුණාලු. හරිද? බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ දැම්මම සුදු අවක්ෂේපය එක්ක කාබනේටයක් එක්ක සල්ෆයිටයක්. සුදු අවක්ෂේපය පෙරා HCl එක් කරා අවක්ෂේපය දිය වුණාලු. right good. එහෙනම් කාබනේටය සල්ෆයිටය. මෙහෙම දැම්මම තැඹිලි පැහැය සිට කොළ පැහැයට වෙනස් වුණාලු සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් මෙතන සල්ෆයිට් එකක් තිබිලා තියෙනවා. මෙතන සල්ෆයිට් එකක් තිබිලා තියෙනවා. හරි? ඒතකොට එකේ තියෙනවා එකේ කාබනේට් එකක්. ඒ කියන්නේ එක කියන්නේ කාබනේට් එක නම් වෙන්න ඕනේ. හරි මේක වර සල්ෆයිට් එකක් තියෙනවා බලමු තව ටිකක් ඉස්සරහට. ඒ සල්ෆයිට් එකක් තියෙනවා. කාබනේට් කියලා තාම කියන්න බෑ. සල්ෆයිට් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් සල්ෆයිට් එකක් මේකේ තියෙන්න ඕනේ. සල්ෆයිට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ සාන්ද්‍ර නයිට්‍රික් හා ඇමෝනියම් මොලිබිඩේට් කහ පැහැති අවක්ෂේපයන් නොසැදුනි ෆොස්ෆේට් නෑ. ඩෙවාඩා මිශ්‍ර ලෝහය සමග රත් කරාලු දුමුරු පැහැ ගන්නන වායුව වෙන නයිට්‍රයිට් එකක් තියෙන්න ඕනේ. නයිට්‍රේට් එකක්. නයිට්‍රේට් අයන හඳුනා ගැනීමේ පරීක්ෂණ. FeCl3 එකතු කරාලු ලේ රතු පැහැති එහෙනම් Cl- තියෙනවා. ළමයි ඔයගොල්ලන් බලන්න ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඇනායන විශ්ලේෂණයේ නෝට් එක හරිද? වෙන කොහේ හරි එහෙම එකක් තිබ්බොත් ඇවිල්ලා පෙන්වන්න ඕනේ. හරිද? ගෙනලා පෙන්වන්න. හරිද? වෙන කොහේ හරි තිබ්බොත් ගෙනලා පෙන්වන්න එහෙම එකක්. හරි? ඇනායන විශ්ලේෂණයේ නෝට් එක ළමයි ඔයගොල්ලන් බලන්න. මේ ගැලීම් සටහන් ටික මේ විදිහට මැදලා තියෙනවා. හරියටම මැදලා තියෙනවා. ඕගොල්ලන්ට එහෙම එකක් වෙන කොහේ හරි හම්බුනොත් ගෙනල්ලා පෙන්වන්න. හරි? right. එතකොට මේ විදිහට තමයි මේකේ තියෙන ඇනායන ටික. right. එතකොට ලකුණු 36යි. 12 වරක් 3 36ක් තියෙනවා. 36ක්. ආයේ ලකුණු 12යි කෙලින්ම එකකට. right. ඊට පස්සේ ප්‍රතික්‍රියා සඳහා දොලිත රසායනික සමීකරණ මම ආයේ මේවා ලියන්න යන්නේ නැහැ. කලිනුත් ලිව්වා සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඩයික්‍රෝමේට් අතර ප්‍රතික්‍රියාව. ඔය ටික ලිව්වා. හරි. ඒ නිසා ආයෙක අවශ්‍ය වෙන්නේ නැහැ. right. එතන ලකුණු දීලා තියෙනවා ලකුණු 3ක්. නෑ ලකුණු 14ක් කෙලින්ම ප්‍රතික්‍රියාවට සල්ෆර් ඩයොක්සයිඩ් ඩයික්‍රෝමේට් ප්‍රතික්‍රියාව ලකුණු 14ක් දීලා දෙනවා. අය අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඔය තියෙන ළමයි 2020 සිට 2017 දක්වා දෙවෙනි ස්ට්‍රක්චර් ඩිසේකට අදාළ ප්‍රශ්න වලට උත්තර ටික මට මතක විදිහට අපි 2025 සිට 2021 දක්වා ප්‍රශ්න අපි කලින් කතා කරා. අපි පන්තියේදී ඒ ටික වෙනම කතා කරා. දැන් මේ තියෙන්නේ පිටිපස්සට තියෙන ප්‍රශ්න 4. right. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඕගලන්ට පුළුවන් අහන්න. එතකොට ළමයි දැන් මේකේ ඔයගලන් තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි මේ ඉනෝගනික් කියන එක කටපාඩම් කරන්න යන්න එපා. ඉනෝගනික් කටපාඩම් කරන්න ඕනි කරන විෂය කොටසක් නෙමෙයි. මේක තාර්කිකව අධ්‍යයනය කරන්න, තර්කානුකූලව අධ්‍යයනය කරන්න, ප්‍රතික්‍රියා කටපාඩම් කරන්න එපා. ඉනෝගනික් ළමයින්ට අමාරු වෙන පළවෙනිම හේතුව තමයි ඉනෝගනික් කෙමිස්ට්‍රි කටපාඩම් කරන්න ගන්න එක. ඒක ප්‍රතික්‍රියා කටපාඩම් කරනවා. එහෙම තමයි උගන්වන්නේ කටපාඩම් කරන්න. මෙහෙම මතක තියාගන්න ඕක. මේ විදිහට මතක තියාගන්න. නැත්නම් මෙහෙම මතක තියාගන්න. එහෙම එපා මතක තියාගන්නවා නෙවෙයි මෙතන අවබෝධ කර ගැනීමයි වැදගත් වෙන්නේ. හරිද? ඉතින් අවබෝධ වෙන විදිහට උගන්වන්න කටපාඩම් කරන විදිහට නෙවෙයි ඉගෙන ගන්න ඕනේ. හරිද?
මොනවා හරි ගීතිකා කවි පැල් කවි සීපද කිය මේක ඉඳලා හරියන්නේ අවබෝධ කරගන්න මේක දිගටම ඕක. එතනින් එහාට ඕගොල්ලන්ට මේක වැදගත් වෙයි කොහෙද හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කාට හරි ළමයෙක්ට නිකන් මේ කෙමිස්ට්‍රි කියන්නේ මේක මේ ජොලියට ඉගෙන ගන්න එකක් නම් ඌට මේක පාස් වෙන්න විතරයි නම් ඕනේ. කියන්නේ මේක මෙතනින් එහාට මට වැඩක් නැත්නම් අන්න කවි සීපද ගීතිකා හොඳයි. නමුත් කවදා හරි කෙමිස්ට්‍රි ඉදිරියට ඉගෙන ගන්න කෙනෙක්ට සයන්ස් ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙක්ට මේ කවි සීපද ගීතිකා හරියන්නේ නෑ. ඒ ළමයි මේක තේරුම් ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. හරිද? ඉතින් මේ ටික හරියට තේරුම් ගන්න. ඉතින් ඒක කරන්න නම් ඕගොල්ලන්ට එහෙම කෙනෙක්ගෙන් ඉගෙන ගන්නත් වෙනවා. ඉතින් ඒ ටික ඒ නිසා එහෙම හරියට කරගන්න ඕනේ. අපි ඉස්සරහටත් බලමු. තව මේ පාඩම් ටිකක් මේ විදිහටම ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා වෙනවා මේ තත්ත්වය සමනය වෙනකම්. උතරයි බලමු මොකද වෙන්නේ කියලා. හරි. රයිට්. එහෙනම් අද අපි නතර කරමු.